හා යාළුවනේ අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඉස්සෙල් විසාඩින් ක්ලබ් අපේ YouTube channel එකට. මේ තමයි අපේ පළවෙනි audio book review එක. ඒකෙන් අපි අද කතා කරන්නේ Harry Potter and the Cursed Child කියන අලුත්ම Harry Potter කතාව ගැන. ඒක නෙමෙයි යාළුවනේ අපි තමයි Harry Potter and the Cursed Child කියන කතාව පළවෙනියට audio book review එකක් විදිහට කරන්නේ. වීඩියෝ එකට යන්න කලින් මේ කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. Harry Potter and the Cursed Child කියන එකේ තේරුම තමයි හැරි පොටර් සහ ශාපලත් දරුවා කියන එක. මේක වේදිකා නාට්‍යයක්. 2016 ලන්ඩන් වලදී තමයි මේ වේදිකා නාට්‍ය ඉදිරිපත් කරලා තියෙන්නේ. මීට අවුරුදු 9කට කලින් මේ වේදිකා නාට්‍ය ඉදිරිපත් කරලා තිබුණත් දැන් තමයි ඒක ප්‍රසිද්ධ වීමට පටන් අරන් තියෙන්නේ. මේ වේදිකා නාට්‍යයේ ෆිල්ම් එකද ඉදිරියට එන්න තියෙනවා. මේ නාට්‍යයේ පිටපත ලියලා තියෙන්නේ ජැක් තෝන්, ජෝන් ටිෆනි සහ ජේ.කේ රෝලින් විසිනි. මේ පිටපතේ අඩුපාඩු කිහිපයක් තියෙනවා. ඒවා ඔයාලට මේ වීඩියෝ එකෙන්ම හමු වෙයි. මට හිතෙනවා සමහර විට ජේ.කේ රෝලින් හැරි පොටර් කතා මාලාව මේ ජැක් තෝන්ට සහ ජෝන් ටිෆනිට විකුණලාද කියලා. ඒක නෙමෙයි යාළුවනේ. අපි අලුතෙන් WhatsApp channel එකක් පටන් ගත්තා. කැමති කට්ටිය ඒකටත් එන්න. ඒකේ අපි ප්‍රශ්න, අලුත් විස්තර වගේ විසාඩින් වලට ගැන දේවල් ඒකට දානවා. අපි channel එකේ link එක comment box එකේ දාන්න. හරි. දැන් අපි යමු වීඩියෝ එකට. පළමුවැනි ජවනිකාව පළමුවැනි දර්ශනය ක්‍රීන්ස් ක්‍රොස් දුම්රිය ස්ථානය මිනිසුන්ගෙන් පිරුණු කාර්යබහුල දුම්රිය ස්ථානයක්. සියලු දෙනාම කොහේ හෝ යාමට සැරසෙමින් සිටිති. මේ කලබලය අස්සේ කූඩු දෙකක් සහිත බරපැටවෝ ට්‍රොලි දෙකක් ඔවුන් අතරින් ගමන් කරමින් තිබුණි. ඒවා තල්ලු කරගෙන යමින් සිටියේ කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකි. ඔවුන් ඇල්බස් පොටර් සහ ජේම්ස් පොටර් නම් විය. ඔවුන්ගේ මව වන ජිනි ඔවුන් පසුපසින් පැමිණියාය. එමෙන්ම 37 වෙනි වියේ පසු වූ හැරියද ඔහුගේ කුඩා දියණිය වන ලිලිද උරහිසේ හිදුවාගෙන පැමිණියේය. ඇල්බස් තාත්තේ ඔහු එක දිගටම කියනවා. හැරි ජේම්ස් කරුණාකරලා නවත්තන්නෝක. ජේම්ස් මම කිව්වේ සිතරින් නිවාසයට තේරුණොත් සහ ඒ වගේම හොඳයි. ඇල්බස් ඔයා මට ලියනවා නේද? එහෙමනේ. ජිනි සෑම දවසකම ඔයාට අපිව ඕන වෙන. ඇල්බස් නෑ හැම දවසටම නෙමෙයි. ගොඩක් අයට ලියුමක් ලැබෙන්නේ මාසෙකට වතාවක් කියලා ජේම්ස් කිව්වා. මට එහෙම වෙන්න ඕනේ නෑ. හැරි ඔයා දන්නවද අපි වගේ සහෝදරයාට ගිය අවුරුද්දේ සතියකට 3 වතාවක් ලිව්වා. ඇල්බස් මොකක් ජේම්ස්ට? ඇල්බස් චෝදනාමුකයෙන් ජේම්ස් දිහා හැරී බැලුවා. ජිනි ඔයා ඇත්තටම හොග්වාට්ස් ගැන එයා කියන හැමදේම විශ්වාස කරන්න ඕනේ නෑ. එයා විහිළුකාරයෙක්. ඔයාගේ සහෝදරයා. ජේම්ස් කරුණාකරලා දැන් අපිට යන්න පුළුවන්ද? ඔහුගේ මව සහ පියා දෙස බලමින් ඇසුවේය. ජිනි ඔයාට කරන්න තියෙන එකම දේ බය නැතුව වේදිකා අංක 9ත් 10ත් අතර තියෙන විත්තිය දෙස කෙලින්ම වැදගෙන යන එක. ලෙලි මම ගොඩක් ආසාවෙන් ඉන්නේ. හැරි නවතින්නේ නැතුව බය වෙන්නේ නැතුව කෙලින්ම යන්න. බිත්තිය තුලින් ඔයාලව ඇතුළට යාවි. ඒක ගොඩක් වැදගත් දෙයක්. කලබලෙන් වගේ ඉන්නවා නම් කරන්න තියෙන හොඳම දේ බිත්තිය දෙසට දුවගෙන යන එක තමයි. ඇල්බස් මම ලෑස්ති. හැරි සහ ලිලි ඔවුන්ගේ අත් ඇල්බස්ගේ ට්‍රොලිය මත තැබූහ. ජිනි ජේම්ස් සමග එකතු වූවාය. ඔක්කොම එකට පවුලම බාධකයේ දෙසට වේගයෙන් දිව ගියහ. පළමුවෙනි දර්ශනය දෙවෙනි දවනිකාව වේදිකා අංක 9.3 කාල හොග්වාට්ස් එක්ස්වසී සුදුකන දුමාරයෙන් වැසුණු පරිසරයකි. එමෙන්ම එය කලබලකාරී පරිසරයකි. නමුත් එහි තවත් පිරිසකි. ඔවුන් ඊටමත් කදිමැදුම් වලින් සැරසී සිටියහ. ඒ වෙන කවුරුත් නොවේ. නිල ඇදුමෙන් වලින් සැරසී සිටි මායාකරුවන් සහ මායාකාරියන් වේ. ඔහු තම ආදරණීයන්ට සුබ පැතුම් එකතු කරන්නේ කෙසේද කල්දැල් බලමින් සිටියහ. ඇල්බස් මේ ඒක නෙමෙයි. ලිලි වාව්. ඇල්බස් වේදිකාංක 9.3 කාල ලිලි ඔවුන් කොහේද? එයාලා මෙහෙද? මට හිතෙන්නේ එයාලා තවම ඇවිත් නැතුව ඇති. හැරි අත දික් කරමින් රොන් සහ හර්මයිනි පෙන්වීය. ඔවුන් දෙදෙනාගෙන් දුව වන රෝස් සහ ලිලි එකිනෙකා වෙත දිවාහ. රොන් මාමේ රොන් කවුද මේ ඉන්නේ? මම කැමතිම පොටර් පවුලේ සමාජිකයා නේද? ලිලි මගේ උපක්‍රමය සොයාගෙන ආවාද? රොන් ඔබ වීස්ලා සමග සුපරීක්ෂාකාරීද? ඔබට මායාකාරී ඇදුමද?
ඇදුම වැනි ලෙඩක්ය. සහතික කළ නාසයක්. ඔබගේ හුස්ම සොරා ගනී. රෝස් අම්මේ තාත්තා අර නෝන්ඩි වැඩේ ආයිමත් කරනවා. හර්මයිනි ඔයා කියන්නේ නෝන්ඩි කියලාද? තාත්තා නම් කියන්නේ ඒක ශ්‍රේෂ්ඨයි කියලා. මම නම් හිතන්නේ ඒ දෙක අතරමැද දෙයක් කියලා. රොන් අල්ලගෙන එන්න මට මේක ටිකක් විද ගන්න. සිසිල් වාතය ටිකක්. හරි දැන් ඒක පුංචි ප්‍රශ්නයක්නේ. ඔහොම පොඩ්ඩක් ඉන්න. මට සමා වෙන්න. මට මේ දැනෙන්නේ සුදු ලුණු සුවඳක්ද? ඔහු ඇගේ මුහුණට හුස්ම පිබුවාය. ලිලි මෝඩ් ලෙස විනාසුනාය. ලිලි ඒක පොඩි සුවඳක්. රොන් බින් බෑන් බොයින්. තරුණ නෝනා හැම දෙයකටම හොඳට ඉබලා බලන්න පුරුදු වෙන්න එපා. රොන් ඇගේ නාසයෙන් එසවුවේය. ලිලි අනේ කොහෙද මගේ නහය? රොන් ටඩා ඔහුගේ දෑ තිස්සිය. මගේ මොඩ විහිළුවක්. සෑම දෙනාම ඒක විහිළු ස්වභාවය දැක සතුටු විය. ලිලි ඔයා නම් හරි මෝඩයෙක් රොන් මාමේ. ඇල්බස් ඔක්කොම ආයිම අපි දිහා බලනවා. රොන් ඒ මම නිසා මම ඉතින් ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්නේ. මගේ නාස් උප්පර වැට්ටිය ගොඩක් ශ්‍රේෂ්ඨයි. වගේම ප්‍රසිද්ධයි. හර්මයිනි ඒක නම් අනිවාර්යයෙන්ම වෙන දෙයක්. හැරි වාහනේ හරියට පාක් කළා නේද? එහෙනම් මොකක්ද? රොන් ඔව් හරියට පාක් කළා. ඒ වුණාට හර්මයිනි විශ්වාස කරන්නේ නෑනේ. මට පුළුවන් මග ඩ්‍රයිවිං ටෙස්ට් එක පාස් වෙන්න. එහෙම නේද? ඒ වුණාට හර්මයිනි හිතන්නේ මට විභාග පරීක්ෂක මෝහනය කරන්න වෙයි කියලා. හර්මයිනි මම ඇත්තටම හිතුවේ නැහැ. මම ඔයා ගැන සම්පූර්ණ විශ්වාසය තියෙනවා. රෝස් ඒ වගේම මම සම්පූර්ණ විශ්වාසය තියෙනවා ඔහු විභාග පරීක්ෂක මෝහය කරයි කියලා. රොන් මොකක්? ඇල්බස් තාත්තේ. ඇල්බස් හැරිගේ කෝට් එකෙන් ඇද්දේය. හැරි ඇල්බස් දෙස බැලුවේ. ඔයා හිතන්නේ මොකද වෙන්නේ? මම සිදරින් වලට වැටුණොත්? හැරි ඉතින් මොකද්ද ඒකේ තියෙන වැරද්ද? සිදරින් කියන්නේ අදුරු මායාවන්ගේ නිවාසය. ඒ වගේම සර්පයාගේ නිවාසය. අනික ඒක නිර්භය මායාකාරයන්ගේ නිවාසයක් නෙමෙයි. ඇල්බස් සෙවරස් ඔයාගේ නමට යොදා තියෙන්නේ හොග්වර්ට්ස් වල ශ්‍රේෂ්ඨ මායා විදුහල්පතිවරුන් දෙදෙනෙක්ගේ නම්. එයින් එක්කෙනෙක් සිදරින් නිවාසයේ. මම හිතන්නේ එයා තමයි මම දැනගෙන හිටපු නිර්භීතම පුද්ගලයා මගේ ජීවිතයේ. ඇල්බස් ඒ වුණාට නිකමට කියන්නේ. හැරි ඔයාට ඒක ගැටලුවක් නම් තේරීම් තොප්පිය ඔයාගේ සිතුවිලි හැඟීම් වලට ඉඩ දේවි. ඇල්බස් ඇත්තටම. හැරි මට නම් මේක වැඩ කළා. මේ ඔහු කාටවත් නොකී කතාවක් විය. එය ඔහුගේ හිත තුළ රැව් පිළිරැව් දෙන්නට විය. හැරි හොග්වර්ට්ස් ඔයාව හදලා ගනීවි. ඇල්බස් මම පොරොන්දු වෙනවා ඒ ගැන. ඒ ගැන කිසි දෙයකට බය වෙන්න ඕනේ නෑ. ජේම්ස් ත්‍රිස්ටියල් කෙනෙක්ද? ඔන්න බලාගෙන ත්‍රිස්ටියල් කෙනෙක්. ඇල්බස් මම හිතුවේ උන් පේන්නේ නෑ කියලා. හැරි ඔයාගේ මහාචාර්යවරුන් කියන දේවල් විතරක් කියන ඒවා අහන්න. ජේම්ස් කියන ඒවා අහන්න එපා. ඒ වගේම මතක තියාගන්න ගියාම විනෝද වෙන්න අමතක කරන්න එපා. දැන් ඔයා නැතුව මේ දුම්රිය හොග්වර්ට්ස් වලට යන්න ඕනේ නැත්නම් ඉක්මන් කරලා කෝච්චියට පැන ගන්න. ලිලි මම කෝච්චිය පස්සෙන් දුවන්න හදන්නේ. ජිනි ලිලි කරුණාකරලා මෙහෙ ඉන්න. හර්මයිනි රෝස් මතක් කරලා නෙවිල්ට අපේ සුබ පැතුම් දෙන්න. අපි එයාව ආදරයෙන් මතක් කරලා කියලා. රෝස් අම්මේ මට මහාචාර්යවරයෙක්ට ආදරයෙන් මතක් කිරීම ගැන කියන්න බෑ. රෝස් දුම්රියේ ඇතුළට විය. ඇල්බස් නැවත හැරී තම මව සහ ජිනි සහ හැරී වැළඳගත්තේය. ඉන්පසුව ඔහුද දුම්රියට නැංගේය. ඇල්බස් හොඳයි එහෙනම් බායි. ඔහු දුම්රිය තුල වූ වේදිකාවට නැගගත්තේය. හර්මයිනි ජිනි රොන් සහ හැරී කෝච්චියේ බලා සිටියහ. දුම්රියෙන් නලා හඬ ශබ්ද විය. දුම්රිය ගමන් කිරීමට පටන් ගැනිණි. ජිනි ඔවුන් හොඳින් ඉදීවි. එහෙම නේද? හර්මයිනි හොග්වර්ට්ස් කියන්නේ විශාල තැනක්. රොන් පුදුමාකාර කෑම් වලින් පිරුණු තැනක්. මම ඕන දෙයක් කැප කරන්න කැමතියි ආයෙම හෙට යන්න පුළුවන් නම්. හැරි පුදුමයි ඇල් සිදරින් නිවාසයට තේරෙවි කියලා බියෙන් ඉන්නේ. හර්මයිනි ඒක නම් කමක් නෑ කියමුකෝ. රෝස් කනස්සල්ලෙන් ඉන්නේ මොකක් වුණත් ඇගේ පළවන හා දෙවන අවුරුදු වල ක්විඩිච් වාර්තා බෙදමාවි කියලා. ඒ වගේම එයාට කොච්චර ඉක්මනට අවුල්ස් විභාගය පාස් කරගන්න පුළුවන් වෙයිද කියලා. රොන් මට නම් කිසිම අදහසක් නෑ මේ ළමයා කොහෙන් මේ අභිලාෂය ඔලුවට අරගෙනද කියලා. ජිනි ඔයාට කොහොමද දැනෙන්නේ හැරි? සමහර විට ඔහු රොන් ඔයා දන්නවද ජින්
ජීන් අපි හැමතිස්සෙම හිතුවේ ඔයාව සිතකින් උද්දිමාසයට තේරෙන්නේ මොකක් හරි අවස්ථාවක් තියෙයි කියලා. ජිනි මොකක්? රොන් ඇත්තටම ෆ්‍රෙඩ් සහ ජෝර්ජ්ත් ඒ විදිහට හිතුවා. හර්මයිනි අපිට යන්න පුළුවන්ද? මිනිසුන් බලා ඉන්නවා. ඔයා දන්නවනේ ඉතින්. ජිනි ඔයාලා තුන්දෙනා එකට ඉන්නකොට මිනිස්සු හැම වෙලාවෙම ඔයාලා දිහා බලනවා. ඒ වගේම ඔයා දිහා විශේෂයෙන් මිනිස්සු හැම වෙලාවෙම බලන් ඉන්නවා. හතර දෙනාම නිප්මේ යමට පිටත් වුණි. ජිනි හැරිව නවතා ගත්තේය. ජිනි හැරි ඇත්තෙන්ම ඔහු හොදින් ඉදීවි නේද? හැරි ඇත්තටම එයා හොදින් ඉදීවි. පළමුවෙනි ජවනිකාව. තුන්වෙනි දර්ශනය. හොග්වර්ට්ස් එක්ස්ප්‍රස්. ඇල්බස් සහ රෝස් දුම්රියේ ඉදිමැදිරි දිගේ ඇවිදින් ගියහ. ට්‍රොලි වීච් ඇයගේ රස කැවිලි පිරුණු ට්‍රොලිය තල්ලු කරගෙන ඔවුන් අසලට පැමිණියාය. ට්‍රොලි වීච් ඔයාලට මොනවා හරි ඕනද ළමයි? වට්ටක්ක ප්‍රෙස්ටි, චොකලට් ගෙම්බෝ, එහෙම නැත්නම් ගෝල්ඩන් කේක්. ඇල්බස් හිත එක් කරගන්නේ ඒ මොකටද? රෝස් අපි යාළුවෝ විදිහට ආශ්‍රය කරන්න තෝරාගන්න ඕන අය ගැන. මගේ අම්මටයි තාත්තටයි ඔයාගේ තාත්තා මුණ ගැහුණා. එයාලගේ පළවෙනි දුම්රිය ගමනේදී ඔයා දන්නවනේ ඒක. ඇල්බස් ඉතින් ඔයා කියන්නේ අපි තෝරගන්න ඕනේ අපේ ජීවිතයේ යාළුවා වෙන්න ඕනේ කවුද කියලා. ඒක ටිකක් බය හිතෙන වැඩක්. අනේ රෝස් බයක් නෙමෙයි අනේ ඒක හරිම උද්වේගකාරයි. මම ග්‍රේන්ජර් වීස්ලි කෙනෙක්. එතකොට ඔයා පොටර් කෙනෙක්. හැම කෙනාටම ඕන වෙයි අපිත් එක්ක යාළු වෙන්න. ඒ නිසා අපිට ඕන අයව තමයි යාළු කරගන්න ඕනේ. ඇල්බස් ඉතින් කොහොමද අපි තීරණය කරන්නේ අපි දුම්රිය මැදිරියේ මොන කුටියේද ඉන්නේ කියලා? රෝස් අපි යාලා හැමෝගෙම තරාතිරම බලලා තීරණයක් ගමු. ඇල්බස් එකක දොරක් විවෘත කළේය. ඔහු එහි සිටි තබ පැහැයට හුරු සුදු පැහැයක්වත් හිසකෙස් සහිත කොළවල් දෙස බලා සිටියේ. ඔහු ස්කෝපියස් නම් විය. ඇල්බස් විනාශ වුණේ. ස්කෝපියස් නැවත පෙරළා විනාශුනේ. ඇල්බස් හායි මේ කුටිය. ස්කෝපියස් මේක වෙන කවුරුත් නෑ මම විතරයි. ඇල්බස් අපි හිතුවේ මේ ඒකට කමක් නැද්ද මන්දා? ස්කෝපියස් අනේ ඒකට කමක් නෑ. හායි ඇල්බස් මගේ නම ඇල්බස්. ස්කෝපියස් හායි ස්කෝපියස් මම කිව්වේ මගේ නම ස්කෝපියස්. ඔයා ඇල්බස් මම ස්කෝපියස්. එතකොට ඔයා වෙන්න ඕන රෝස්. මගේ රෝස්ගේ මුහුණ සුදුමැලි වෙමින් තිබින. රෝස් මම රෝස්. ස්කෝපියස් හායි රෝස්. ඔයා ආසද මගේ ෆීසින් විස්බීස් වලින් එකක් රහ බලන්න? රෝස් ස්තුතියි මම උදේ ආහාරය ගත්තා විතරයි. ස්කෝපියස් මම ළඟ තව ෂොක්ස් පේපර් ඉන් සහ ජෙලි ස්ලග්ස් එහෙමත් තියෙනවා. අම්මගේ අදහසක්. ඇයි කිව්වා පැටියෝ යාළුවෝ ඇති කරගන්න මේවා උදව් වේවි. සමහරට මෝඩ අදහසක් වෙන්නේ නැති. ඇල්බස් මට ටිකක් දෙනවද? අම්මා මට පැණි රස වැඩි කන්න දෙන්නේ නැහැ. ඔයා කැමති මොකකින් කන්න පටන් ගන්නද? ස්කෝපියස්ට නොපෙනෙන පරිදි රෝස් ඇල්බස්ට තට්ටුවක් දැම්මේය. ස්කෝපියස් ලේසියිනේ. ඒ හැම වෙලේම මගේ රස කැවිලි බෑගයේ සැලකිල්ලට මුලින්ම භාජනය වෙන්නේ රස කැවිලි වන රජු වගේ ඉන්න පෙපර් ඉම්ස් තමයි. ඒවා පෙපර්මින්ට් රස වගේම කන් වලින් දුම් පිට කරන්නත් පුළුවන්. එල්බස් අනර්ගයි. එහෙනම් ඒකෙන් තමයි මම නැවතරත් තට්ටුවක් දැම්මාය. ඇල්බස් රෝස් කරුණාකරලා මට තට්ටු දාන එක නවත්තනවද? රෝස් මට තට්ටු දැම්මේ නැහැ. ඇල්බස් ඔයා හිමින් මට ගහන්නේ ඒවා රිදෙනවා. ස්කෝපියස්ගේ මුහුණ අදුරු විය. ස්කෝපියස් ඇයි එහෙම තට්ටු දාන්නේ මම නිසා? ඇල්බස් මොකක්? ස්කෝපියස් අහන්න මම දන්නවා ඔයා කවුද කියලා. ඉතින් මම හිතන්නේ එයත් මම කවුද කියලා දැනගෙන ඒක සාධාරණ. ඇල්බස් මොකක්ද? ඔයා කියන්නේ මම කවුද කියලා දන්නවා කියලාද? ස්කෝපියස් ඔයා ඇල්බස් පොට. ඇය රෝස් ග්‍රේන්ජ් වීස්ලි. මම ස්කෝපියස් මැල්ෆොයි. මගේ දෙමාපියෝ ඇස්ට්‍රෝඩියා සහ ඩ්‍රැකෝ මැල්ෆොයි. අපේ අම්මලා තාත්තලා යාළුවෝ නෙමෙයි. රෝස් එහෙම කියන එක නම් සරල වැඩි. ඔයාගේ අම්මයි තාත්තයි මිනී කන්නු. ස්කෝපියස් තාත්තා එහෙම හිටියා. නමුත් අම්මා නම් නැහැ. රෝස් අහක බලා ගත්තාය. ඒ මන්ද කියා ස්කෝපියස්ට වැටහිනි. ස්කෝපියස් මම දන්නවා කට කතාව මොකද්ද කියලා. ඒ වගේ මේක බොරුවක්. ඇල්බස් අපහසුවෙන් සිටින
රොස් දෙස මෙන්ම බලාපොරොත්තුව සුන්නු සුරෙන් සිටි ස්කෝපියස් දෙස බැලුවේය. ඇල්බස් මොකක්ද තෝට ඒ කතාව කටකතාව? ස්කෝපියස් කටකතාව තමයි මගේ දෙමාපියන්ට දරුවෙක් හදන්න තරම් වාසනාවක් තිබිලා නැහැ. ඉතින් මගේ තාත්තයි සීයයි පරම්පරාව ගෙනියන්න බලවත් උරුමකාරයෙක් නැති එක ගැන බලාපොරොත්තු සුන් වෙලා ඉඳලා තියෙන්නේ. මැල්ෆොයි පරම්පරාව අවසන් වෙන එකෙන් වැළකෙන්න. එයාලා ඉතින් කාලයන්ත්‍රය මගින් මගේ අම්මාව අතීතයට යවලා. ඇල්බස් එයාව කොහෙටද හදලා තියෙන්නේ? රෝස් කතාව තමයි එයා වොල්ඩමෝට්ගේ පුතාලු. ඇල්බස් භයානක වේදනා සහගත නිහඬියාව පැතිර ගියේය. ඇල්බස් ඒක සමහරට බොරු කතාවක් වෙන්න ඇති. මම කිව්වේ බලන්නකෝ ඔයාට නහයක් තියෙනවනේ. අවධානයේ තරමක් බිඳී ගොස් ස්කෝපියස් සිනාසෙන්නට විය. සානුකම්පිතව සතුටු විය. ස්කෝපියස් ඒ වගේම ඒක මගේ තාත්තගේ වගේ. මට එයාගේ නහය ලැබිලා තියෙන්නේ. එයාගේ කොණ්ඩේ, එයාගේ නම ඒකම නෙමෙයි. ඒවා මාර නියමයිනේ. මම කියන්නේ තාත්තගේ පුතාගේ එකිනෙක සබඳතා. මට ඒවා තියෙනවා. ඒ වුණාට සමස්තයක් විදිහට ගත්තහම මම මැල්ෆොයි කෙනෙක්ට වඩා යමක්. ඔයා දන්නවනේ අඳුරු මායාකරුවගේ පුතා විදිහට. ස්කෝපියස් සහ ඇල්බස් එකිනෙකා දෙස බලමින් මුහුණින් යමක් ඔවුන් දෙදෙනා අතර පමණක් බෙදාගත්ත. රෝස් හොඳයි. හරි. අපි සමහර විට වෙන තැනකට ගියොත් හොඳයිනේ. එන්න ඇල්බස්. ඇල්බස් කල්පනාවකට වැටී සිටියේය. ඇල්බස් නෑ. මම හොඳින්. ඔයා යන්න. රෝස් ඇල්බස් මට මෙතන ඉන්න ඕනේ නැහැ. ඇල්බස් ඉතින් මටත් ඔයා මෙතන තියාගන්න ඕනේ නෑ. නමුත් මම මෙතන ඉන්නවා. රෝස් දෙපාරක් ඔහු දෙස හැරී බලා කුටියෙන් නික්ම ගියාය. රෝස් හොඳයි. ස්කෝපියස් සහ ඇල්බස්ව දමා ඇය ගියාය එකිනෙකා දෙස බලමින්. ස්කෝපියස් ස්තුතියි. ඇල්බස් නෑ මම ඔයා වෙනුවෙන් නෙමෙයි නැවතුනේ. ඔයාගේ රසිකැවිලි නිසා. ස්කෝපියස් එයා ටික සැරපරුෂය නේද? ඇල්බස් ඔව් සමාවෙන්න. ස්කෝපියස් නෑ මම කැමති ඒකට. ඔයා ගොඩක්ම කැමති ඇල්බස් කියනවද ඇල් කියනවද? ස්කෝපියස් පොප් ලෙස ශබ්ද නගමින් රසිකැවිලි කිහිපය මුඛය තුල රුවා ගත්තේය. ඇල්බස් මගේ රසිකැවිලි වෙනුවෙන් රැඳී සිටියාට ස්තුතියි ඇල්බස්. ඇල්බස් වව් පළවෙනි ජවනිකාව. හතරවෙනි දර්ශනය. නිවාසවලට බෙදීමේ දර්ශනය. දැන් අපි කාලයක් සමග වෙනස් නොවූ ලෝකයේ වෙත පැමිණියෙමු. මේ දර්ශනය තනිකරම මැජික් වලින් පිරුණු දර්ශනයක් විය. අපි සිටි ලෝකයෙන් ක්ෂණිකව මෙම ලෝකයට අප පැන ඇත. නමුත් මෙහි ස්ථිර ප්‍රගමනයක් දක්නට ලැබුණි. ආරම්භයේ සිටි හොග්වාට්ස් තුළ එහි ශ්‍රේෂ්ඨ ශාලාව විය. ඒ වගේම සියලු දෙනාම ඇල්බස්ව වට කරගෙන සිටියහ. පොලි චැප්මන්, ඇල්බස් පොටර්, කාල් ජෙන්කින්ස් අපේ අවුරුද්දේ පොටර්වරයෙක්. යෑන් ෆ්‍රෙඩරික්ස් ඔහුට ඔහුගේ හිසකෙස් ලැබිලා. ඒවා නිකන් එයාගේ හිසකෙස් වගේමයි. රෝස් ඒ වගේම මෙයා මගේ මස්සිනා. රෝස් ග්‍රේන්ජර් වීස්ලි හම්වීම සතුටක්. තේරීම් තොප්පිය සිසුන් අතරින් ගෙන ගියේය. කවුද යාළගේ නිවාසවලට තේරෙන්නේ කියා බලමින්. ඒ ක්ෂණිකව දෘශ්‍යමාන්‍ය වී රෝස් අසල නගා විය. ඇය ඇගේ ඉරණමට මුහුණ දීමට බලාගෙන සිටියාය. සෝටිං හැට් මම මේ රාජකාරිය අවුරුදු ගණනක් පුරා කරනවා. සෑම සිසුවෙකුගේම හිස මත රැඳී සිටියා. මම හිතන විදියට මගේ මතකයේ අනුව මම තමා ඉතා ජනප්‍රිය තේරීම් තොප්පිය. මම ඉහළින් තෝරනවා මම පහළින් තෝරනවා මොන බාධක මැද වුණත් මම හරියට තෝරනවා. ඉතින් මාව පැල්දලා බලන්න ඔබ දැනගනීවි ඔබ මොන නිවාසයට තේරීද යුතුද කියා. රෝස් ග්‍රේන්ජර් වීස්ලි ග්‍රිෆින්ඩෝ ග්‍රිෆින්ඩෝවරු සිටි පෙදෙසින් ප්‍රීති ഘോഷා හඬක් ඇතිවිය. ඒ සමගම ඇය ඔවුන් හා එකතු විය. රෝස් ස්තුතියි ඩම්බල්ඩෝ. රෝස්ට පසුව ස්කෝපියස් ඊළඟ තැනට රවණ බැල්මෙන් යුතු තේරීම් තොප්පිය දෙසට පියමැන්නේය. සෝටිං හැට් ස්කෝපියස් මැල්ෆොයි ඔහුගේ හිස මත තේරීම් තොප්පිය රැඳුනේය. ස්ලිදරීන් ඔහු මේ බලාපොරොත්තු විය. ඔහු කට කොලින් සිනාසීය. ඔහු සිදරින් නිවාසයට තේරීමත් සමග ඒ දෙසින් ප්‍රීති ഘോഷාවක් නැගුණි. පොලි චැප්මන් හොඳයි ඒක නම් සාධාරණ පාටයි. ඇල්බස් හිමින් සීරුවේ වේදිකාවේ ඉදිරියට පැමිණියේය. සෝටිං හැට්
ඇල්බස් පොටර් ඇල්බස්ගේ හිසේ තොප්පිය පැළදුනි. මෙවර තරමක් වෙලා ගත විය. ඒ තේරින් තොප්පිය මදක් කනස්සලු ස්වභාවයක් දිස්විය. ස්ත්‍රීදරීන් ශාලාව පුරා දැඩි නිශ්ශබ්දතාවයක් මතුවිණි. ඒක දැඩි ගැඹුරු නිශ්ශබ්දතාවයක් විය. කවුරු හෝ ඉදගන්නා හඬ ඇසුණි. මොහොතකින් කිහිප දෙනෙක් මගින් නිහඬ බව පිදුණි. පොලි චැප්මන් සිදරීන් ක්‍රේෂ් බ්‍රෝවර් ජූනියර් සිදරීන් නිවාසයේ පොටර්වරයෙක් අනර්ගයි. ඇල්බස් අහක බලා ගත්තේය. ඔහුගේ සිත තුළ තරමක විශ්වාසයේ නැති ගතියකි. ස්කෝපියස් ඉතා සතුටින් සිනාසෙමින් කෑ ගසා ඇල්බස් ඇමතීය. ස්කෝපියස් ඔයාට මා ළඟින් ඉඳගන්න පුළුවන්. ඇල්බස් ඔව් ඇත්තෙන්ම. ජෑන් ෆ්‍රෙඩරික්ස් මම හිතන්නේ එයාගේ කොණ්ඩේ හැරීගේ වගේම නෑ. රෝස් ඇල්බස් නමුත් මේක වැරදි. ඇල්බස් ද මේක මෙහෙම වෙන්නේ නෙමෙයිනේ තිබුණේ. එක්වරම මැඩම් හූච් පියාඹීමේ පාඩමක් සමග පැමිණියේය. මැඩම් හූච් හොඳයි. ඇයදයි ඇයි හැමෝම බලන් ඉන්න හැමෝම කොසු අරගෙන හිටගෙන පෝලිමට හමුවන ඉක්මන් කරන්න. ළමුන් සියලු දෙනාම තමන්ගේ ස්ථානවලට ගොස් පසුපස සිටගත්ත. මැඩම් හූච් ඔයාලගේ අත ඉදිරියට දික් කරලා උඩට කියලා කියන්න. රෝස් උඩට. රෝස් සහ ගැහැණුන්ගේ කොසු එක්වරම ඔවුන්ගේ අත්වලට ආහ. රෝස් නියමයිනේ මැඩම් හූච් හොඳයි හරි ඉක්මන් කරන්න. මට ඔයා පොඩි උන් එක්ක නාස්ති කරන්න කාලයක් නෑ. කියන්න උඩට කියලා. එවරිවන් උඩට. කොසු උඩට එමින් තිබුණි. ස්කෝපියස් පවා කොස් අතර පැමිණියේය. නමුත් ඇල්බස්ගේ කොස්ස තාම පොළව මතය. ඇල්බස් උඩට. ඔහුගේ කොසුව අගලක් හෝ උඩට නාවේය. ඔහු අදහාගත නොහැකි බලාපොරොත්තු සුන් නුවසුරින් බලා සිටියේය. පොලි චැප්මන් මාලින්ගේ රැවුල කිව්වලු. කොච්චර නින්දා පවුණු වන්නක්ද. ඔහු ඇත්තටම ඔහුගේ පියා වගේ නෙවෙයි. එහෙම නේද? කාල් ජෙන්කින්ස් ඇල්බස් රිදරින් පබයා. මැඩම් හූච් හොදයි ළමයි දැන් ඉගිලෙන්න වෙලාව. එක්වරම හැරී සමග ඇල්බස් දුම්රිය ස්ථානයේ සිටියහ. අපි නැවතත් 9.3 කාල වේදිකාවේ. කාලය හරිම ඉක්මනට ගෙවී යනවා. ඇල්බස් දැන් අවුරුද්දක් වැඩිමල් සිසුවෙකි. ඇල්බස් මම නම් නිකන් කියන්නේ තාත්තේ ඔයා ටිකක් මගේ ඈතින් ඉන්නකෝ. හැරි දෙවෙනි අවුරුද්දේ ළමයි කොහොමත් එයාලගේ තාත්තලා ළඟින් ඉන්න වැඩි කැමති නෑනේ. ඒකනේ කාරණාව. ඇල්බස් නෑ ඒක නිකන් මම කිව්වේ. මම කියන්නේ ඔයයි මමයි මගේ. හැරි මිනිස්සු නිකන් බලන්නේ හරිද? මිනිස්සු බලනවා මම දිහා ඔයා දිහා නෙමෙයි. හැරි ගැන සැලකිල්ලෙන් එහි සිටි මායාකරුවෙක් පැමිණ හැරිට යමක් අත්සන් කිරීමට යමක් දුනි. ඔහු එය අත්සන් කළේ. ඇල්බස් හැරි පොටර් සහ ඔහුගේ කලකිරුණු පුත්‍රයා. හැරි මොකක්ද ඒකේ තේරුම? ඇල්බස් හැරි පොටර් සහ ඔහුගේ සිදුරින් පුත්‍රයා. ජේම්ස් ඔවුන්ගේ ඇගේ හැප්පෙමින් ඔහුගේ බෑගයද රැගෙන ඔවුන් අතරින් ගියේ. ජේම්ස් සිදරීන් නවත්ත ගන්න ඔයාගේ ඔය වෙවුලන එක. ඇල් හී කෝච්චියට නගින්න වෙලාව හරි. හැරි ඕනේ නැති විහිළු එපා ජේම්ස්. ඇල්බස් නත්තලට හමු වෙන්නම් තාත්තා. හැරි ඇල්බස් දෙස දුක්මුසු ලෙස බැලුවේය. හැරි ඇල්බස් මගේ නම ඇල්බස් ඇල් නෙමෙයි. හැරි අනික් අතින් ළමයිනුත් ඔයාලට කරදර කරනවද? හොඳ නැද්ද තව යාළුවෝ ටිකක් ඇති කරගත්තොත්? හර්මයිනි සහ රොන් නැතිම මම හොග්වාට්ස් වල මැරෙන්නේ නැතුව හිටියේ පුදුමයි. එයාලා නැත්නම් මට දිවි ගලවා ගන්න ලැබෙන්නේ නෑ. ඇල්බස් නමුත් මට හර්මයිනිවත් රොන්වත් ඕනේ නෑ. මට මගේම යාළුවෙක් ඉන්නවා. එයා ස්කෝපියස්. මම දන්නවා ඔයා එයාට කැමති නෑ කියලා. නමුත් මට එයා විතරයි ඕනේ. හැරි බාන්න ඔයා ගොඩ කාලෙකට පස්සේ සතුටින් ඉන්නවා. මට වැදගත් වෙන්නේ එච්චරයි. ඇල්බස් තාත්තේ අනිත් දවසේ ඔයා මාව ඇරලවන්න දුම්රිය ස්ථානයට එන්න එපා. ඇල්බස් තමන්ගේ ගමන් මලුත් රැගෙන දුම්රියට නැගීමට ගියේය. හැරි නමුත් මට මෙතනට එන්න ඕනේ. නමුත් ඒ වෙනටත් ඇල්බස් නොපෙනී ගොසිනි. ඩ්‍රැකෝ මැල්ෆොයි ඔහුගේ ඇඳුම් අගනායකකි. හිස් අලංකාරව පීරා ඇත. කොණ්ඩේ තරමක් වවා පිටුපසට කර ගැට ගසා ඇත. ඔහු සෙනග අතුරින් මතුවී හැරි පසකට ආවේ. ඩ්‍රැකෝ මැල්ෆොයි
මට උදව්වක් ඕනේ. හැරි. ඩ්‍රැකෝ මැල්ෆොයි. මේ කටකතා මගේ ළමයාගේ මව පියාගෙන කියවෙන ඒවා හොග්වාට්ස් වල අනික් ළමයි කෲර විදියට සමච්චල් කරනවා නම් කටකතා වලින් මගේ ළමයාට අමාත්‍යංශ සිට පුරවන්න නම් සියලුම කාලයන්ත්‍ර අභ්‍යාස කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සටනින් පස්සේ විනාශ වුණා කියලා ප්‍රකාශයක් ගන්න. හැරි ඩ්‍රැකෝ ඒවට පැතිරිලා යන්නේ ඉඩ දෙන්න. ඉක්මනට නැති වෙලා යයි. ඩ්‍රැකෝ මැල්ෆොයි. මගේ පුතා වේදනාව විඳිනවා ඇස්ටෝරියා ලග්ගක ඉඳන් සනීපෙන් නෙමෙයි ඉන්නේ. ඇස්ටෝරියා ලග්ගක ඉඳන් සනීපෙන් නෙමෙයි ඉන්නේ. හැරි. ඔයා ඕපදූප වලට උත්තර දෙන්න ගියොත් ඒකෙන් වෙන්නේ ඔයා ඒවට පොහොර දාන එක. අවුරුදු ගානක ඉඳලා කටකතා තියෙනවනේ වෝල්ඩමෝර්ට් ළමයෙක් හිටියා කියලා. ඒ ගැන දොස් කියන්න පුළුවන් එකම කෙනා ස්කෝපියස් නෙමෙයිනේ. ඔයගේ අපේත් හොඳම අමාත්‍යංශය මේ ගැන හරියට හොයලා බලනවානේ. නමුත් ඩ්‍රැකෝ රාමින් කරදර කරමින් හැරිට ඒත්තු ගැනීම උත්සාහ කළේය. ඇල්බස් සහ රෝස් එයාලගේ ගමන් මළු සමග. රෝස් කෝච්චියේ ගියොත් ඔයාට මාත් එක්ක කතා කරන්න වෙන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ. හැරි මම දන්නවා. ලොකු අය ඉස්සරහා අපිට බොරුවට අගවන්න වෙනවා. මේ අතර ස්කෝපියස් දුවගෙන අවුන් අසලට ආවේය. විශාල ගමන් මල්ලක් මෙන්ම අපේක්ෂා ගොඩක් හිතේ දරාගෙන. ස්කෝපියස් හායි රෝස් බායි එල්බස්. ස්කෝපියස් ඇය ඌ දිය වෙලා යනවා වගේ නේද? එක්වරම ඔවුන් ශ්‍රේෂ්ඨ ශාලාවේ විය. මහාචාර්ය මැගොනිකල් මොප්පුරුණු සිනාවක් සමග රැඳී සිටියාය. ප්‍රොෆෙසර් මැගොනගල් මම මේ මොහොතේ ගොඩක් සතුටින් ප්‍රකාශ කර සිටිනවා අපේ ක්විඩිච් කණ්ඩායමේ නවතම සමාජිකයා වන ඔයාලගේ සුපිරි අලුත් දුහුබදින්න රෝස් ග්‍රේන්ජර් වීස්ලි. මුළු ශාලාවම පිරී ඉතිරී යන හඬින් ප්‍රීති ഘോഷාවන් නැගුණි. මේ අතර ස්කෝපියස්ද පැත්තක සිටමින් අත්පුඩි ගසන්නට විය. ඇල්බස් ඔයත් එයාට අත්පුඩි ගහනවද? අපි ක්විඩිච් වලට වෛර කරනවනේ. අනික එයා වෙන නිවාසයකනේ. ස්කෝපියස් එයා ඔයාගේ නෑනා ඇල්බස්. ඔයා හිතන්නේ එයා මම වෙනුවෙන් අත්පුඩි ගහයි කියලාද? ස්කෝපියස් මම හිතන්නේ ඇය විශිෂ්ටයි. එක්වරම මායා බෙහෙත් පන්තියේත් ළමයි ඇල්බස් වට කරගෙන සිටිය. පොලි චැප්මන් ඇල්බස් පොට පන්තියට වැඩකට නැති මේක. අඩුම තරමින් මෙතනට එනකොට පඩිපෙළ මාරු වෙලා වෙන අතක ගියා නම් කොච්චර හොඳද? ඇල්බස් කලකිරීමෙන් බලා සිටියේ. ඇල්බස් අපි ඊළඟට එකතු කරන්න ඕනේ අගක්ද නැත්නම් වෙන දෙයක්ද? කාල් ජෙන්කින්ස් එයාව අත්හරින්න. එයයි එයාගේ වෝල්ඩමෝර්ට්ගේ පුතාටයි කරගන්න දීලා. ඇල්බස් සැලමන්දරාවෙක්ගේ ලේ ස්වල්පයක් එක්ක මායා බෙහෙත එක්කරම මා හඬින් පිපිරී ගියේය. ස්කෝපියස් මොනවද අපිට වැරදුනේ? මොනවද වෙනස් කරන්න ඕනේ? ඇල්බස් හැමදේම. එයත් සමගම කාලය ඉක්මනින් ගෙවී ගියේය. ඇල්බස්ගේ ඇස් අදුරු වෙමින් තිබුණි. ඔහුගේ මුහුණ තවත් සුදු මැලිවෙමින් තිබුණි. එනමුත් තවමත් ඔහු ආකර්ෂණීය පිරිමි ළමයෙකි. නමුත් ඔහු ඒ ගැන සිතුවේ නැත. එක්වරම ඔහුගේ පියා සමග වේදිකා අංක 9 කාල විය. තාමත් තම පුතු ගැන සොයා බලන පියා එහි විය. ඔහු අසිරින් නමුත් දෙදෙනාම අවුරුද්දකින් මහල වී ඇත. හැරි තුන්වන අවුරුද්ද වැදගත් අවුරුද්දක්. මෙන්න ඔයාගේ අවසර ලිපිය. හොග්ස්මීඩ් වලට යන්න. ඇල්බස් මට පේන්න බෑ හොග්ස්මීඩ්. හැරි ඔයාට කොහොමද එපා වෙන්නේ? දැනටමත් ගිහිල්ලා නැති තැනක් ගැන. ඇල්බස් මොකද මම දන්නවා ඒක හොග්වර්ට්ස් සිසුන්ගෙන් පිරුණු තැනක් කියලා. ඇල්බස් කඩදාසි කුලි කර දැමුවේ. හැරි අයියෝ යන්න දෙන්න ඒකට. ඒ ගැන හිතන්න එපා. මේකට හොඳම අවස්ථාව ඔයාගේ අම්මලා දැනගන්න ඉඩ තියෙන්නේ නැතුව හනි ඩියුක්ස් වලින් රස කැවිලි කන්න තියෙන. ඇල්බස් ඉන්සෙන්ඩියෝ කඩදාසි කුලියේ දැවී අළු වී එම අළු වේදිකාව හරහා පාවී ගියේය. හැරි හොඳයි කළ මෝඩ වැඩේ. ඇල්බස් මම ඒක හරියට වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මන්ත්‍ර වලට හරිම දුර්වලයි. හැරි ඇල්බස් මම මහාචාර්ය මැගොනිගල් සමග ලිපි කිහිපයක් බකමුණන් මගෙන් හුවමාරු කරගත්තා. ඔයා හුදකලා වෙලා ඉන්නවා කියලා ඇය ලියා එවා තිබුණා. ඔයා පාඩම් වලට කිසිම සහයෝගයක් දෙන්නේ නෑලු. ඔයා ඇත්තටම ඔයා ඇල්බස් ඉතින් ඔයා කැමති මම මොනවා කරනවටද? මාව ප්‍රසිද්ධ වෙන්න මට මැජික් එකක් කරගන්නද කියන්නේ? මම මාව අනිත් නිවාසයකට තේරෙන්න බන්ධනය කර ගන්න කියන්නේ.
මම යහපත් ශිෂ්‍යයෙක් බවට හරවා ගන්නද කියන්නේ. නිකම් මේ මන්තරයක් මතුරලා තාත්තේ මාව එහෙනම් ඔයාට ඕන කෙනෙක් විදිහට හදලා ගන්නකෝ. හරිද? ඒක ගොඩක් හොඳ වේවි. අපි දෙන්නටම යන්න වෙනවා. කෝච්චිය අල්ලගන්න. යාළුවෝ හොයාගන්න. ඇල්බස් ස්කෝපියස් සිත දිව ගියේ. ඇල්බස් කවුද මේ ගමන් මල්ලක් උඩ ඉඳගෙන ඉන්න කොල්ලා? හේයි මේ ලෝකෙට ආවනම් නරකද කොල්ලෝ? ස්කෝපියස් ඔයා හොදින්ද? ස්කෝපියස් මුකුත් නෑ. ඇල්බස් ඔයාගේ අම්මා එයාගේ තත්තේ නරක අතට හැරිලාද? ස්කෝපියස් ඒ ගොඩක් නරක අතට හැරිලා තියෙන්නේ තවත් ඉතින් මොනවා වෙන්නද? ඇල්බස් ස්කෝපියස් පසකින් හිඳගත්තේය. ඇල්බස් මම හිතුවේ ඔයා බකමූණක් මේවයි කියලා. ස්කෝපියස් මට හිතාගන්න බැරි වුණා මොනවා කියලා එළියලා එවන්නද කියලා. ඇල්බස් ඉතින් දැන් මම දන්නේ මොනවා කියන්නද කියලා. ස්කෝපියස් මුකුත් කියන්න එපා. ඇල්බස් වෙන මුකුත් වෙන්න එහෙම තියනවද? ස්කෝපියස් මල ගෙදර එන්න. ඇල්බස් අනිවාර්යෙන්ම එන්න. ස්කෝපියස් ඒ වගේ මගේ හොඳම යාළුවා වෙන්න. එක්කරම තේරින් තොප්පිය සමග ශ්‍රේෂ්ඨ ශාලාව තුල. ස්ටෝඩින් හැට් ඔයා බය වෙලාද ඉන්නේ ඔබට මොනවා ඇහෙයිද කියලා? මම කියන්නේ ඉන්න නම අහලා ඔබ බය වෙලාද කියලා ඉන්නේ කියලා. සිදරින් නොවේ, ග්‍රිෆින්ඩෝ නොවේ, හෆල්පෆ් නොවේ, රෙවෙන්ක්ලෝද නොවේ. බය වෙන්න එපා දරුවනේ මම මගේ රාජකාරිය දනිමි. ඔබ සිනාසෙන්න ඉගෙන ගනීවි. මුලින්ම ඔබ ඉක්බිදින්නොත් ලිලි පොටර්. ග්‍රිෆින්ඩෝ රෝස් නියමයි. ඇල්බස් ෂා ඒකත් මරු. ස්කෝපියස් ඔයා ඇත්තටම එයත් අපිත් එක්ක එකතු වෙයි කියලා හිතුවද? පොටර්ලා කවදාවත් සිදරින් වලට එන්නේ නැහැ. ඇල්බස් මේ එක්කෙනා ආවනේ. ඉතින් ඔහු වටා පිටාව ගැන අවධානය යොමු කළේ අනිත් ළමයි සිනාසෙමින් සිටි. ඔහු ඔවුන් දෙස බැලුවේය. මම තේරුවේ නෑ. ඔයා දන්නවනේ ඒක. මම එයාව තේරුවේ නෑ. එයාගේ පුතා වෙන්න. පළවෙනි ජවනිකාව. පස්වෙනි දර්ශනය. මායා මත්තංශයේ හැරීගේ කාර්යාලය. ලිපි කඩදාසි පොත්වලින් පෙරුණු හැරීගේ හැඩවූ කාර්යාලයේ පුටුව මත හර්මයිනි වාඩි වී සිටියාය. ඇය සෙමින් ඒ අතරින් යමක් තෝරමින් සිටියාය. හැරී කඩිමුඩියේ කාර්යාලයට ඇතුළු වූයේය. ඔහුගේ කම්මුල් දිගේ දහඩිය බේරිමින් තිබුණි. හර්මයිනි කොහොමද ඒක ගියේ? හැරී ඒක ඇත්තක්. හර්මයිනි තියඩොර් නෝට්. හැරී හිරබාරයේ. හර්මයිනි එතකොට එයා ගාව තිබෙන කාල යන්ත්‍රය? හැරී සග්ගවාගෙන සිටි කාල යන්ත්‍රය පෙන්වීය. ඒ සිත පොළඹවන සුළු දිම්මකින් යුතුය. හර්මයිනි ඒ සැබෑ එකක්ද? ඒ වැඩ කරනවද? ඒක නිකම් පැයක් ආපස්සට යන්න එකක් නෙමෙයිනේ. මේකෙන් ඊට වඩා දුර යන්න පුළුවන් නේද? හැරී තාම දන්නේ නෑ. මට ඒක අත්හදා බලන්න හිතුණත් ඒක නුවණට හුරු දෙයක් නෙමෙයි කියලා හිතුණා. හර්මයිනි හරි දැන් අපි ගාව ඒක තියෙනවනේ. හැරී ඒ වගේම ඔයාට විශ්වාසද ඔයාලග මේක තියාගන්න ඕන කියලා? හර්මයිනි මට හිතන්නේ අපිට වෙන තීරණයක් නැහැ. බලන්න ඒක දිහා. මාළඟ තිබුණු එකට හාත්පසින්ම වෙනස්නේ. හැරී පෙනෙන හැටියට නම් අපිට පොඩි කාලේ ඉඳන්ම මෝහනය කරන්න වෙයි වගේ. හර්මයිනි ඔයාගේ ලේ ගලනවා. හැරී ඔහුගේ මුහුණ කණ්ණාඩියෙන් බැලුවේය. ඔහු තම නිල ඇඳුමෙන් තුවාලය පිස දැමුවේය. හැරී බය වෙන්න එපා. ඒක පොඩි සීරීමක් විතරයි. හැරී ඔයා මගේ කාර්යාලය මොකද කරන්නේ හර්මයිනි? හර්මයිනි මම ගල් ගැහුණා. තියඩොර් නෝට් ගැන අහන්න ලැබුණාම මම හිතුවේ ඔයාගේ බලාපොරොත්තුව රකීද කියලා මේ ලිපිවල වැඩ කටයුතුත් එක්ක. හැරී අනේ මම එහෙම නෑ හර්මයිනි නෑ ඔයා එහෙම නෑ. හැරී ඔයා කොහොමද ඒක වැඩක්වත් කරන්නේ මේ අවුල් ජාලය අස්සේ? හැරී ඔහුගේ යෂ්ටිය ගෙන ඉහළට ඔසවා සැලුවේය. පොත් සහ ලිපිගොනු නියමිත තැන්වල පාවී ගොස් කාර්යාලය පිළිවෙල විය. හැරී මද සිනාවක් පෑවේය. හැරී ඔන්න දැන් හරි. තව දුරටත් අවුල් ජාලයක් නෙමේ. හර්මයිනි නෑ තාමත් මම පිළිගන්නේ නෑ. ඔයා දන්නවනේ මෙතන සිතද ගන්නාසුළු දේවල් තියෙනවා. ඔයා දන්නවනේ හංගේරියාව හරහා කදුකර අගුඩු මිට්ටෝ ග්‍රැප්හොන්ස්ලා පැදගෙන යනවා. පිටේ පියාපත්වල පච්ච ගහගත්තු යෝධයෝ
ග්‍රීක මුහුද තරණය කරමින් ඉන්නවා. ඒ වගේම නරවෘකයෝ සම්පූර්ණ පාතාලේ පුරාම ගැවසෙනවා. හැරි නියමයිනේ. එහෙනම් අපි ඒ දිහාවට යමු. මම කණ්ඩායමක් ලෑස්ති කරන්නම්. හර්මයිනි හැරි මම තේරුම් ගත්තා ලිපි වැඩ කටයුතු කම්මැලි කියලා. හැරි ඔයාට ඉතින් එහෙම නෑනේ. හර්මයිනි මම මගේ වැඩත් එක්ක ඇතිතරම් කාර්යබහුල වෙලා ඉන්නේ. වෝල්ඩමෝර්ට්ගේ යුද්ධෙදි මේ මිනිස්සු මුර්ගයොයි එකම පැත්තක ඉඳන් සටන් කළේ. එයාලා අදුරේ මිත්‍ර පාක්ෂිකයන්. මේ දෙගොල්ලන් එකතු වෙන්න හදන එකනුයි ටියරනොස් ගැනම හිතුවාම මොනවා හරි දෙයක් හැගවෙනවා වගේනේ. ඒ වුණාට මායාවී ප්‍රධාන තුමා තියඩෝර්ගේ ලිපි ගැන තාම සොයා බැලුවේ නෑ. හැරි ඒ වුණාට මට ඒක කියවන්න උවමනාවක් නෑ. මට එළියේ කසුකුසු වලින් ඒකේ තියෙන දේවල් අහගන්න ලැබුණා. ඔයා මට ඒ ගැන කියන්න එන්න ඕනේ නෑ. හර්මයිනි හැරිගේ මුණ දෙස බැලුවාය. මේක නම් පරිස්සමින් කරන්න ඕනේ. හර්මයිනි ඔයාලට ටොෆියට් එහෙම කන්න ආස නැද්ද? රොන්ට නම් කියන්න එපා හොදේ. හැරි ඔයා මාතෘකාව වෙනස් කරන්න හදනවා. හර්මයිනි මම ඇත්තටම කියන්නේ ටොෆී හැරි බෑ අපි මේ වෙලාවේ පැණි රස දේවල් වලින් වැළකීලා ඉන්නේ. ඔයා දන්නවනේ ඔයා ඒවට ඇබ්බැහි වෙන්න පුළුවන්. හර්මයිනි මම මොනවා කියන්නද? මගේ දෙමාපියෝ දන්ත වෛද්‍යවරුනේ. මම ඉතින් පැණි සම්බන්ධ කාරණාවලදී එයාලා එක්කත් කැරලි ගහලා තියෙනවා. අර 40 දෙනා පොඩි වෙලාවක පමාවකින් කාරණාව අතහැරලා දාලා දාවි. නමුත් ඔයා කළේ නියම වැඩක්. ඔයා ඉතින් මට ඒ ගැන කියන්න ඕනේ නෑ. මට ඕනි ඔයාව ඔයාගේ ලිපිවල තියෙන වැඩ කටයුතු ගැන මේ වෙලාවේ වගේම හැමතිස්සෙම හරියට කරගන්නවද කියලා බලන්න. ඔයා අමාත්‍යංශයේ ගරු කටයුතු ලෙස සැලකීමක් විදිහට හිතා ගන්නකෝ. වැලමිටින් හැරියට තට්ටුවක් දමන ගමන් ඇය පැවසුවය. කොහමද ජිනීට ඇල්බස්ට හැරි මට පෙන්නේ මම ලිපි කටයුතු වලටයි පීතෘත්වය කියන මාතෘකාවටයි තියෙන්නේ සමාන දක්ෂකමක්ද කියහුදු. රෝස්ට් කොහමද? හියුගෝ හර්මයිනි ඔයා දන්නවනේ රොන් හිතන්නේ බොහොම දුරට මම එයාගේ බිරිඳට වඩා ලේකම්වරිය වගේ කියලා. ඔයා හිතන්නේ අපිට මොකක් හරි කාරණාවක් තියෙනවා තෝරා ගැනීමක් හදාගන්න අවස්ථාවක්. නිකන් හරියට වසරේ හොඳම මව හෝ පියා නැත්තම් වසරේ හොඳම අමාත්‍යාංශ නිලධාරියා විදියට හරි යන්න හැරි යන්න ඔයා ගෙදරට පවුල බලන්න හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් එක තව අවුරුද්දකට පිටත් වෙනවා. ගිහිල්ලා ඔයාගේ නැති වුණ වෙලාව අරන් සතුටු වෙලා එන්න. ඒ වගේම නැවත ඔයා ආයෙම මෙහෙ එනකොට ඔළුව ටිකක් සැහැල්ලු කරගෙන මේ ලිපි ගොනු ටික කියවලා බලන්න. එන්න. හැරි ඔයා හිතන්නේ මේ ඔක්කොම දේවල් වලින් යම් දෙයක් හැගවෙනවද කියලා? හර්මයිනි එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම වුණත් අපිට පෙරලා සටන් කරන්න ක්‍රමයකුත් තියේවි. අපිට හැම වෙලාවෙම ක්‍රමයක් තියෙනවනේ. හර්මයිනි ඇය තවත් සිනාසෙන්නට විය. ටොෆියක් කටේ දාගෙන හපන ගමන් කාර්යාලයෙන් ඇය පිටත් විය. හැරි කාර්යාලයේ තනි විය. ඔහුගේ බෑගය අසුරමින් සිටියේය. ඔහු කාර්යාලයෙන් පිට වී කොරිඩෝව දිගේ පහළට යන්නට විය. මුළු ලෝකයේම උගේ උරහිස් මත මෙන්විය. ඔහු මහන්සියෙන් දුරකථන කුටිය වෙත ගමන් කර 6244 ලෙස අංක එබුවේය. ටෙලිෆෝන් ආයුබෝවන් හැරි පොටර්. ඒ මොහොතේ ක්ෂණිකව ඔහු අමාත්‍යංශයෙන් අතුරුදන් වී ගියේය. පළවෙනි ජවනිකාව 6 වෙනි දර්ශනය හැරි සහ ජිනී පොටර්ගේ නිවහන. ඇල්බස්ට නිදා ගැනීම අපහසු වූ බැවින් ඔහු තරප්පු පෙළ මුදුනේ ඉඳගෙන සිටියේය. ඔහුට පහළින් කටහඬවල් කිහිපයක් ඇසෙන්නට වූ අතර ඔහු ඒ හැරි යැයි හඳුනා ගැනීමට පෙර හැරිගේ කටහඬ ඇසෙන්නට පටන් ගත්තේය. හැරි සමග රෝද පුටුවක වාඩි වී සිටි මහලු මිනිසෙකි. ඔහු ආමෝස් ඩිගරි විය. හැරි ආමෝස් මට තේරෙනවා. මට ඇත්තටම තේරෙනවා. ඒත් මම මේ ගෙදර ආවා විතරයි. ආමෝස් මම අමාත්‍යංශයේ අයත් එක්ක සාකච්ඡා කරන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න උත්සාහ කළා. එයාලා හැමදේම මට කිව්වා. මිස්ටර් ඩිගරි අපිට ඔයාගෙන් අපොයින්ට්මන්ට් එකක් තියෙනවනේ. අපි බලමු තව මාස 2කින් විතර. ඉතින් මම බලන් හිටියේ ගොඩක් ඉවසීමෙන් ඒකට. හැරි
මේ මහා රෑ මගේ ගෙදරට ඇවිත් මගේ ළමයි අලුත් අවුරුද්දට පාසල් යන්න ඉන්නේ ඩිගරි මහත්තයා. මේක නම් සාධාරණ වැඩක් නෙමෙයි. අමුස් මාස දෙකක් ගත වුණා. දවසක් මට බස් එක ආවා. ඒකේ තිබුණේ මොනවද කියලා ඔයා දන්නවද? මිස්ටර් ඩිගරි ඉතාමත් කනගාටුවෙන් ප්‍රකාශ කරන්න වෙනවා. හැරි පොටර් මහත්මයා ඉතාමත් වැදගත් හදිසි රාජකාරී කටයුත්තක් සඳහා බැහැරව ගොස් සිටිනවා. ඒ නිසා අපිට ඔබගේ වැඩ ටිකක් කල් දාන්න වෙනවා. ඔබ තාමත් අපොයින්ට්මන්ට් එකේ රැඳී සිටිනවද? අපි තාම මාස දෙකකින් බලමු. ඒ පණිවිඩය නැවත නැවත කියවන්න ගත්ත අය ඔයා මාව නොසලකා හරිනවා හැරි පොටර්. හැරි ඇත්තට මෙහෙම නෑ. මම ඇත්තටම ටිකක් කාර්යබහුල වුණා. නීති බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හැටියට මට බය හිතුණා. මම වග කියන්න ඕනේ. ආමොස් ඔයා වග කියන්න ඕන දේවල් කීපයක්ම තියෙනවා. හැරි සමා වෙන්න. මොකද්ද කිව්වේ? ආමොස් මගේ පුතා සෙඩ්රික්. ඔයාට මතකද සෙඩ්රික්? මතකයි නේද? හැරි ඔව් මට මතකයි ඔබේ පුතා. ඔහු අහිමිවීම. ආමොස් වොල්ඩමෝර්ට් ඕන උනේ ඔයාව. මගේ පුතාව නෙමෙයි. ඔයාමයි මට ඒක කිව්වේ. ඔහු කිව්වේ වැඩිපුර එකාව මරලා දාන්න කියලා. වැඩිපුර එකාව. මගේ පුතා. මගේ ලස්සන කොළු පැටියා. අන්තිමට වැඩිපුර එකෙක් වුණා. කාගේවත් අතකොළුවෙක් වුණා. හරි මිස්ටර් ඩිගරි ඔයා දන්න විදියට මට කනගාටුව ප්‍රකාශ කරනවා සෙඩ්රික් ගැන. මතක කිරීමෙන් ඔබට දැනෙන මතකයන් හැඟීම් වලට. ඒත් ආමොස් මතකයන් මට තවදුරටත් මතකයන් ගැන කිසිම උනන්දුවක් නැහැ. මම දැන් වයසක මිනිහෙක්. මරණාසන්න වයසක මිනිහෙක්. මම මෙහෙට ආවේ ඔයාගෙන් අහන්න. ඔයාගෙන් බගෑපත් වෙලා ඉල්ලන්න. ඔහුව නැවත ගේන්න කියලා උදව් කරන්න. හැරි නැවත එයාව ගේන්න. ආමොස් ඒක කරන්න අමාරු වැඩක්. ආමොස් අමාත්‍යාංශය සතුව කාලයන්ත්‍රයක් තියෙනවා. එහෙම නේද? හැරි කාලයන්ත්‍ර ඔක්කොම විනාශ කළා. ආමොස් මම මෙච්චර හදිස්සියෙන් එන්න හේතු වුණ කාරණාව තමයි මට ඇහුණු කටකතාව. ඒ බලවත් කටකතාව. අමාත්‍යාංශ නීති විරෝධී කාලයන්ත්‍රයක් තියඩෝර් නෝට්ගෙන් අත්පත් කරගෙන තියෙනවා ඉන්නවා කියලා. විමර්ශන කටයුතු සඳහා මට ඒ කාලයන්ත්‍රය පාවිච්චි කරන්න අවස්ථාව ලබා දෙන්න. මට මගේ පුතාව නැවත මේ ලෝකෙට ගේන්න. ඉන්පසු දිගු නිහඬතාවයක් පැතිර ගියේය. මේ ඉතාමත් බැරෑරුම් කටයුත්තක් බව හැරිට තේරුම් ගිය අතර ඇල්බස් සීන්සිරුවේ පඩිපෙළේ ටිකක් පහළට පැමිණ රහසින් ඊට කන් යොමා සිටියේ. හැරි ආමොස් කාලය සමග සෙල්ලම් කිරීම අපිට ඒක කරන්න බැහැ. ආමොස් ජීවත් වුණ ළමයා වෙනුවෙන් මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ජීවිතය පුජ කළාද? මම ඉල්ලන්නේ එයින් එක්කෙනෙක් බේරලා දෙන්න කියලා විතරයි. මේට හැරීට ඉතාමත් වේදනාවක් කින දෙන්නක් විය. ඔහු කල්පනාවේ නිමග්න වී සිටිය අතර ඔහුගේ මුණ දැඩි ස්වරූපයක් ගත්තේය. හැරි ඔයාලට මොනවා වුණත් තියඩර් නෝට් කියන්නේ ප්‍රබන්ධයක් විතරයි. මට සමා වෙන්න. ඩෙල්ෆි හෙලෝ කොහොමද? ඇල්බස් එක්වරම පසකට පැන්නේය. අවුරුදු 20ක් පමණ ධෛර්යවන්ත මුහුණක් තිබූ කාන්තාවක් ඔහු ඔසලින් මතුවිය. ඇය පඩිපෙළ හරහා ඔහු දෙස බලා සිටියේ. ඩෙල්ෆි ඕහ් සමා වෙන්න. බය කරන්න හිතුවේ නැහැ. මගේ හිතේ හැටියට මෙතන ලොකු පඩිපෙළ ඇහුම්කන් දෙන්නෙක් ඉන්නවා වගේ. මම මේ අතන ඉඳගෙන හිටියේ තාක් එක්ක හරි ටිකක් ආස හිතෙන දෙයක් ගැන කතා කරන්න. ඇයි හිද සිටි ස්ථානය පෙන්වමින් කීවාය. ඇල්බස් ඔයා කවුද? එක්තරා විදිහකට ගත්තා මේක මගේ ගෙදර. ඒ වගේම ඩෙල්ෆි මම හොරෙක්. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ආවේ ඔයා සතු හැමදේම හොරකම් කරන්න. දෙනවා මට ඔයාගේ ඔක්කොම රත්තරන් ටිකයි මායා යෂ්ටි ටිකයි චොකලට් ගෙම්බෝ ටිකයි. කියන්න අමතකුණා මම ඩෙල්ෆිනි. ඇය පඩිපෙළෙන් නැගිට අත දික් කළාය. ඩෙල්ෆිනි ඩිගරි මම ආමොස්ක බලා කියාගන්නවා. ඇත්තටම මම එහෙම කරන්න උත්සාහ කරනවා. එතකොට ඔයා? ඇල්බස් මම ඇල්බස්. ඩෙල්ෆි ඇත්තෙන්ම ඇල්බස් පොටර් ඒ කියන්නේ හැරි ඔයාගේ තාත්තා. ඒක නම් ටිකක් නියමයි. එහෙම නේද? ඇල්බස් ඇත්තටම නෑ. ඩෙල්ෆි මට එහෙට ඔළුව එහෙම දාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. එයාලා මට ඉස්කෝලේදී මොකක් කියලා කතා කරයිද දන්නේ නෑ. ඩෙල්ෆිනි ඩිගරි මට හරන්න තරම් බලක් නම් එහෙම නැතුව ඇති නේ.
ඇල්බස් එයාලා මගේ නමටත් කියන්න පුළුවන් හැම විදිහෙන්ම විහිළු කළා. මද නිහඬනියාව අතුරත ඇල්බස්ගේ මුහුණ දෙස සුපරීක්ෂාකාරී බැලුවාය. ආමොස් ඩෙල්ෆි ඇය යාමට සැරසී නැවත කල්පනා කර ඇල්බස් දෙස සිනාසුනාය. ඩෙල්ෆි අපි කාටද අයිති වෙන්නේ කියලා අපි තෝරන්නේ නෑනේ එහෙම නේද? ආමොස් ඒ මගේ ඉවසීම නෙමේද? එයා මගේ මාමා. ඒකයි හේතුව මම අපර් ෆ්ලෙග්ලි වල සේවය කරන්නේ. ඒ වුණාට ඒ වැඩේ අමාරුයි. අතීතයේ මතකයන් එක්ක හිර වුණු මිනිස්සු එක්ක ජීවත් වෙන්න එක. එහෙම නේද? ආමොස් ඩෙල්ෆි ඇල්බස් අපර් ෆ්ලෙග්ලි කිව්වේ? ඩෙල්ෆි වයසක මායාකරුවන් හා මායාකාරයා සඳහා වන සාන්ත ඔස්වල්ඩ්ගේ ගෙදර. වෙලාවක එන්න අපිව බලලා යන්න. ඔයා කැමති නම් විතරක්. ආමොස් ඩෙල්ෆි ළමයෝ ඇය සිනාවක් පාමින් හැරී සහ ආමොස් සිටි කාමරයට ඇතුළු විය. ඇල්බස් ඇය දෙස බලා සිටියේය. ඩෙල්ෆි ඔව් මාමේ. ආමොස් හමුවෙන්න ශ්‍රේෂ්ඨ හැරී පොටර්. දැන් නම් මෙයා අමාත්‍යාංශ දරුදරු පුද්ගලයෙක්. මම ඔයාට නිදහසේ ඉන්න දීලා යන්නම්කෝ හැරී මහත්තයෝ. ඔයා ඒකට කියන්න හරි නම නිදහස නම් ඩෙල්ෆ් මගේ රෝද පුටුව. ඩෙල්ෆ් මගේ රෝද පුටුව. ඩෙල්ෆි හා හරි මාමේ. ආමොස් තම රෝද පුටුව තල්ලු කරගෙන කාමරයෙන් එළියට ගිය පසු හැරී කාමරයේ තනි විය. ඔහු අනාථ වූවක් මෙන් විය. ඇල්බස් එදෙස බලාගෙන සැලකිල්ලෙන් කල්පනා කරමින් සිටියේය. පළවෙනි ජවනිකාව 7 වෙනි දර්ශනය. හැරී සහ ජිනි පොටගේ නිවහන ඇල්බස්ගේ කාමරය. ඇල්බස් ඇදේ නිදාගෙන සිටී. ඔහුට මුළු ලෝකයම තම කාමරයේ දොරින් එපිටට ගොස් ඇත. ජේම්ස්ගේ කෑගැසීමක් ඇසේ. ජිනි දෙයියනේ ජේම්ස් කරුණාකරලා ඔයාගේ කොණ්ඩේ ගැන හිතන්නේ නැතුව ඉන්න. මේ ජරා කාමරය අස් කරගන්න. ජේම්ස් මම කොහොමද මගේ කොණ්ඩේ ගැන හිතන්නේ නැතුව ඉන්නේ? ඒක රෝස පාටයි නේ. මට මගේ නොපෙනෙන ලෝගුව පාවිච්චි කරන්න වෙනවා මේක වහගන්න නම්. ඔහු දොර අසලින් පෙනෙන්නට විය. ඔහුගේ හිස කෙස් රෝස පාටය. ජිනි ඒකට නෙමෙයි ඔයාගේ තාත්තා ඔයාට නොපෙනෙන ලෝගුව දුන්නේ. ලිලි කවුද මගේ මායා බෙහෙත් වට්ටෝරු පොත දැක්කේ? ජිනි ලිලි පෝටර්. මම හිතන්නේ ඔයා ඕවා හිට ඉස්කෝලේට ඇදගෙන යන එකක් නෑ නේද? ලිලි ඇල්බස් දොර ගාව සිටියාය. ඇය සුරා ගන්න පියාපත් අසව්‍ය කරගෙන ඒවා සොලමින් සිටියාය. ලිලි මම ඒවට ආදරේ. ඒවා ලස්සන සැලෙනවා. ඇය දොර දෙසින් මෑත් වනවාත් සමගම හැරී දොර තුලින් මතු වූයේය. ඔහු කාමරය හරහා ඇල්බස් දෙස බැලුවේය. හැරි හායි. ඔවුන් දෙදෙනා අතර ලුහුණු නිහඬියාවක් ඇති විය. ජිනි දොර අසලින් යන්නට විය. ඇයට සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගියාය. ඇය මොහොතක් එතන රැඳී සිටියාය. හැරි මම මේ හොග්වාට්ස් යන්න කලින් දෙන තෑගි බෙදන ගමන් හිටියේ. මේ තෑග්ග ඔයාට. මේක රොන් එවලා තියෙන්නේ. ඇල්බස් හරි මම මායා බෙහෙත් වට්ටුරුවට කැමති නැහැ. හරිනේ. හැරි මම හිතන්නේ ඒක එක්තරා විදිහක විහිළුවක් එහෙම නේද? හරි මම දන්නේ නෑ මොකක්ද කිව්වද කියලා. ලිලිට පඩාරින බහිරවයෝ වගයක් ලැබිලා. ජේම්ස්ට පනාවක් හම්බෙලා පීරුවට කොණ්ඩේ රෝස පාට වන හොඳයිනේ. රොන් තමා ඉතින් දවසට හරි මිනිහා. ඔයා දන්නවද? හැරි ඇල්බස්ගේ ආදර වචී සහිත මායා බෙහෙත් බෝතලය ඇද උඩ තැබුණු ගමන් පැවසුවේ. හැරි ඒ වගේම මේක මගෙන් ඔයාට. ඔහු කුඩා බ්ලැන්කට්ටුවක් පෙන්වී ජිනි ඇදෙස බලා සිටියේ. හැරි ඇල්බස් සමග කතා කරමින් උත්සාහ කරමින් සිටින බව තේරුම් යාමත් සමග ඇය ඇත්තෙන් නික්ම ගියාය. ඇල්බස් මොකක් පරණ බ්ලැන්කට්ටුවක්? හැරි මම ගොඩක් හිතුවා මේ අවුරුද්දේ ඔයාට මොනවද දෙන්න ඕනේ කියලා. ජේම්ස් රොපලන් ලෝගුව ගැන දන්න කාලේ ඉඳන්ම ඒ ගැන කියව හිටියේ. ලිලි ඒ සුරාගන පියාපත් වලට කැමති. නමුත් ඔයාට දැන් අවුරුදු 14ක් වෙනවා. ඉතින් ඔයාට මොනවා හරි අර්ථයක් තියෙන දෙයක් දෙන්න හිතුවා. මේක මට මගේ අම්මගෙන් ලැබුණු අන්තිම දේ. මාව ඩෙස්ලා දෙනකොට අන්තිමට පොරවලා තිබුණු දේ.
මම හිතුවේ ඒක සදාටම නැති වෙලා ගිහින් කියලා. නමුත් ඊට පස්සේ මගේ පිටුනියා පුංචි අම්මා මැරුණාම එයා රහසේ හංගලා තියාගත්තු දේවල් අතර මේක තිබිලා පුදුමේ කියන්නේ ඩඩ්ලි ඒක හොයාගෙන නුපුමාව මාවත ඒවා තිබුණා. එදා ඉදන් මම අද වෙනකන් මට වාසනාව ඕන වෙලාවක මම මේක හොයාගෙන ටිකක් වෙලාවක් අල්ලගෙන ඉන්නවා. මට හිතෙනවා ඔයත් ඇල්බස් මම ඒක අල්ලගන්න ඉන්න ඕනේ කියලා එහෙමනේ. හරි එහෙනම් අපි හිතමු ඒක මට වාසනාව ගෙනේවි කියලා. මට ඇත්තටම වාසනාව ටිකක් ඕනේ. ඔහු බ්ලැන්කට්ටුව ඇල්ලුවේ. හරි. නමුත් ඔයාක තියාගන්න ඕනේ. මම නම් හිතන්නේ පිටුනියා පුංචි අම්මා ඒක තියාගත්තේ මට ඒක දෙන්න වෙන්න ඇති. ඒ නිසා දැන් මට ඕනේ ඒක ඔයාට දෙන්න. මම මගේ අම්මා ගැන මම වැඩි දෙයක් දන්නේ නෑ. නමුත් මම හිතනවා ඇයත් ඔයාට මේක ලැබෙන්න ඕනි ඇති කියලා හිතන්න ඇති. ඒ වගේම සමහර විට හැලෝවීන් සැන්දෑවෙදි මම එයාට හොයාගන්න පුළුවන් වුණොත් මම කැමතියි එයාලා මැරුණු දවසේ ඔයා මේකත් එක්ක ඉන්නවනම්. ඒ වගේම ඒක අපි දෙන්නටම හොඳ වේවි. ඇල්බස් මේ අහන්න මට ගොඩක් අසුර ගන්න බඩු තියෙනවා. ඒ වගේම මට සහතික වශයෙන් කියන්න පුළුවන් ඔයාට හිස මුදුනට අමාත්‍යංශයේ වැඩ ගොඩ ගැහිලා ඇති කියලා. ඉතින් හැරි ඇල්බස් මට ඕනි උනේ ඔයාට බ්ලැන්කට් එක දෙන්න. ඇල්බස් ඉතින් මම මේක එක්ක මොනවා කරන්නද? සුරගනතට නොපෙනෙන ලෝගෝවක් වැඩක් ගන්න පුළුවන්. නමුත් මේකින් ඇත්තම තාත්තේ හැරීගේ හදවත පෑරීගේ ඔහුගේ පුතා දෙස බලාපොරොත්තු සුන්නු ලෙස බැලුවේ. හැරි මගෙන් උදව්වක් එහෙම ඕනේද? බඩු වසුර ගන්න මම හැම වෙලාවෙම බඩු වසුරන්න කැමති. මම කියන්නේ ප්‍රිවේට් ඩ්‍රයිව් වල ඉඳලා හොග්වාට්ස් වලට යනකොට මොකක් වුණත් හරි. මම දන්නවා ඔයා ඒකට කැමති නෑ කියලා. නමුත් ඇල්බස් ඔයාට නම් ඒක නම් ලොකු ලෝකෙ ගොඩක්ම වටින තැන වෙන්න ඇති. අසරණ අනාථයා ඔයාගේ මාමයි නැන්දයි උස්මාත් කරපු. හරි. ඇල්බස් කරුණා කරලා අපිට පොඩ්ඩක් ඊට පස්සේ එකපාරක් ඔයාගේ ඥාති සහෝදරයා භූතාරක්ෂකයන්ට අහුවෙලා කම්පනයටපත් වුණා. පස්සේ ආව හොග්වාට්ස් වලින් බේරගත්තා. මම ඕක දන්නවා. තාත්තේ බ්ලා බ්ලා බ්ලා. හැරි මම ඔයාගේ පෙළඹවීම වැඩි කරන්න හදන්නේ. ඇල්බස් පොට ඇල්බස් අපි ඔක්කොම බේරගන්න කියපු අසරණ අනාථයා. ඉතින් මට කියන්න පුළුවන් ද මායාකාරයෙක් විදියට ඔයාගේ වීර්ය ක්‍රියාවට කොහොමද අපි ගරු කරන්න ඕනේ කියලා? අපි ඔයාට හිසනම ආචාර කරන්න ඕනද? එහෙම නොකළොත් අපිව ශාපලත් වෙනවද? හැරි ඇල්බස් කරුණා කරලා ඔයා දන්නවනේ ඒකට මට කෘතඥතාවයක් ඕනේ නෑ කියලා. ඇල්බස් නමුත් මේ මොහොතේ මට ඉවවහා ගිහිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක මම හිතන්නේ මට එහෙම වෙන්න ඕනේ ඇත්තේ නැහැ. ඔයා දුන්න ජරා බ්ලැන්කට් එක නිසා වෙන්න ඇති. හැරි ජරා බ්ලැන්කට්ටුව ඇල්බස් නැතුව ඔයා ඉතින් හිතුවේ මොකක් වෙයි කියලාද? අපි වැරද්දගනී කියලාද? වැරද්දගෙන මම ඔයාට හැමදාම ආදරේ තාත්තේ කියලාද කියන්නද? නැත්තම් මොකක්ද? අවසානයේ ඔහුගේ තරහ විශ්සී ගියේ හැරි. ඔයා දන්නවද මොකක්ද කියලා? මම ඔයාගේ අසතුටට හේතු වන වැඩ කරලා ඇති. තමයි ඒ වුණත් අඩුම තරමේ ඔයාට තාත්තා කෙනෙක්වත් ඉන්නවා. මොකද මට එහෙම කෙනෙක් ඒ කාලේ හිටියේ නැහැ හරිද? ඇල්බස් ඉතින් ඔයා හිතන්නේ ඒක වාසනාවක් කියලාද? මට නම් එහෙම නෑ. හැරි ඔයා ප්‍රාර්ථනා කරන්නේ මම මැරුණා නම් හොඳයි කියලා. ඇල්බස් නෑ මම ප්‍රාර්ථනා කරන්නේ ඔයා මගේ තාත්තා නොවුනා නම් කියලා. හැරි හොඳයි. මටත් කාලයක් තිබ්බා ඔයා මගේ පුතා නොවුනා නම් කියලා හිතුණා. නීඩියාවකි. ඇල්බස් බලා සිටියේ හැරි ඔහුට පැවසුවේ කුමක්දයි කියා තේරුම් ගත්තේ. හැරි නෑ මම අදහස් කළේ ඒක නෙමෙයි. ඇල්බස් ඔයා ඒක තමයි කිව්වේ. හැරි ඇල්බස් ඔයා මගේ හිත රිද්දන්න හොඳට දන්නවනේ නේ. ඇල්බස් ඔයා අදහස් කළේ ඒක තමයි තාත්තේ. ඒ වගේම අවංකවම මම ඔයාට ඒකට බනින්නේ නෑ. දැඩි නිශ්ශබ්දතාවයක් ඇතිවිය. ඇල්බස් ඔයා දැන් මට තනියෙන් ඉන්න දීලා ගියොත් හොඳයි. හැරි ඇල්බස් කරුණා කරලා ඇල්බස් බ්ලැන්කට්ටුවගෙන එය විසිකළේය. එය ආදර වශයේ වැදී ඒ පෙරළි බ්ලැන්කට්ටුව සහ ඇද පුරා හැලී ගියේ. එයින් කුඩා දුමාරයක් නිදහස් විය. ඇල්බස් දැක්කනේ කිසිම ආදරයක් වාසනාවක් මට නැහැ. ඇල්බස් කාමරයෙන් එළියට දිව්වේ. හැරි ඔහු පසුපස ගියේ. හැරි ඇල්බස් කරුණා කරලා පළමුවන ජවනිකාව 8 වන දර්ශනය සිහිනය ගල මත කුඩා නිවහන
එක්වරම විශාල පිපිරීමක්. ඉන්පසු මා හඩින් යමක් ගැටෙන හඩ. ඩඩ්ලි පිටුනියා පුංචි අම්මා වර්නන් බාප්පා ඇද පිටිපස ගොස් සැගවී ගත්ත. ඩඩ්ලි අම්මේ මම නම් මේකට කැමති නෑ. පෙටූනියා මම දන්නවා අපි මෙහෙට ඇවිත් කරගත්තේ ලොකු වැරද්දක්. වර්නන් අපිට හැංගෙන්න කිසි තැනක් නෑ. අලුතරමෙන් ප්‍රදීපාගාරයටත් යන්න බෑ. දුර වැඩි නිසා. නැවතත් විශාල පිපිරීමක්. වර්නන් ඔහොම ඉන්න. ඒක මොකක් වුණත් ඒක මෙතනට එන්නේ නෑ. පෙටූනියා අපිව ශාපයකට අහු වෙලා. එයා අපිට ශාප කරලා. අර ළමයා අපිට ශාප කරලා. තරුණ කොළුවා දිස බලමින්. මේක සම්පූර්ණයෙන්ම ඔයාගේ වැරද්ද. යනවා තමුසේ අර මුල්ලට. හැරි වර්නන් බාප්පා රයිෆලය අතට ගත් සැටි දැක තවත් මුල්ලට වී ගුලි විය. වර්නන් කවුරු හිටියත් මම අනතුරු වගවනවා. මම සන්නද්ධ වෙලා ඉන්නේ. එක්වර මත විශාල තඩි බෑමක් ඇසුණි. එමගින් දොර අසව්වලින් ගැලවී බිම පතිත විය. එයින් මතුවූයේ විශාල ශරීරයක් හිමි යෝධ හැග්‍රිඩ්ය. ඔහු කාමරයේ සිටි සියලු දෙනාම දිහා බැලුවේ. හැග්‍රිඩ් කාටත් මට තේ එකක් එහෙම පිළිගන්න උවමනාවක් නැද්ද? මොකද ඒක ගොඩක් දුෂ්කර ගමනක්. ඩඩ්ලි බලන්නකෝ ඒක දිහා. වර්නන් පස්සට වෙන්න මගේ බස්සට වෙලා ඉන්න. පෙටූනියා ඔයත් පිටිපස්සට වෙලා ඉන්න. බය වෙන්න එපා ඩඩ්ලි. මම ඉක්මනට මේ විකෘතිය මෙතනම ඉවර කරලා දාන්නම්. හැග්‍රිඩ් විකෘති මොකක් කිව්වා? ඔහු වර්නන් බාප්පාගේ රයිෆල උදුරා ගත්තේය. හැග්‍රිඩ් මේ වගේ එකක් කාලෙකින් දැක්කේ නැහැ. තුවක්කු බටේ ඉදිරි කෙළවර නමා එය අබරා කැටයක් හැදුවේය. අනේ හපොයි. එක්වරම ඔහු මවිත විය. ඔහු තවමත් යෞවන වියෙහි පසු වූ හැරිම දුටුවේය. හැග්‍රිඩ් හැරි පොටර් යං හැරි හෙලෝ හැග්‍රිඩ් අන්තිම පාරට මම ඔයාව දකිනකොට ඔයා අතදරුවෙක්. ගොඩක් දුරට තාත්තගේ මූණ. නමුත් ඒවා නම් අම්මගේ ඇස්මයි. හැරි යං හැරි ඔයා මගේ දෙමාපියන්ව දැන හිටියද? හැග්‍රිඩ් අයියෝ කොහෙද මගේ මේ ආචාර විධි. සුබම සුබ උපන්දිනයක් වේවා. ඔයාට යමක් ගෙනාවා. සමහර විට පොඩ්ඩක් ඒක යට වෙලා තැලිලා එහෙම ඇති. ඒ වුණාට රසයේ නම් කිසිම වෙනසක් වෙලා නැතුව ඇති. ඔහු තම කබාය තුලින් චොකලට් වලින් අයිසිං කළ හැපි බර්ත්ඩේ හැරි ලෙස කොළ පාට අයිසිං වලින් ලියූ කේක් එකක් එළියට ගත්තේය. චූටි හැරි ඔයා කවුද? හැග්‍රිඩ් සිනාසෙමින් ඇත්ත මම කවුද කියලා හඳුන්වලා දුන්නේ නෑනේ. රූබියස් හැග්‍රිඩ් හොග්වාට්ස් වල යතුරු සහ වතු බලා ගන්න එක්කෙනා. ඔහු වටපිට බැලුවේය. කෝ එතකොට මගේ තේ එක? මට තේ එකක් තරම් ඒ වෙලාවේ ඇඟට හයියක් දෙන්න වෙන මොකුත් නෑ. මොකුත් හිතන්නේ නැත්නම් තේ එකක්. කුඩා හැරි හොග් කොහේ කියලාද කිව්වේ? හැග්‍රිඩ් හොග්වාට්ස්. ඔයා හොග්වාට්ස් ගැන ඔක්කොම දන්නවනේ. කුඩා හැරි සමා වෙන්න නෑ මොකුත් දන්නේ නෑ. හැග්‍රිඩ් සමා වෙන්න එයාලයි සමාව ඉල්ලන්න ඕනේ. මම දැනගෙන හිටියා කොහොමත් ලියුමක් නම් ලැබෙන එකක් නෑ කියලා. ඒ වුණාට මම කීයටවත් හිතුවේ නෑ ඔයා හොග්වාට්ස් ගැන නොදැනී දීවි කියලා. හයියෙන් නඩන්නයි වටින්නේ. ඔයාට කවදාවත් පුදුම හිතුනේ නැද්ද ඔයාගේ දෙමාපියෝ මේවා කොහෙන් ඉගෙන ගත්තද කියලා? කුඩා හැරි ඉගෙන ගත්තා මොනවද? හැග්‍රිඩ් තර්ජනාත්මක ලෙස වර්නන් බාප්පා දෙස බැලුවේය. හැග්‍රිඩ් ඔයා මට කියන්නේ මේ ඉන්න ළමයා කිසිම දෙයක් ගැන දන්නේ නෑ කියලාද? වර්නන් මම ඔයාටත් මේ ළමයාටත් මුකුත් කියන්න ඉඩ දෙන්නේ නෑ. කුඩා හැරි මට කියන්න මොකද්ද කියලා? හැරි වර්නන් බාප්පා සහ හැග්‍රිඩ් දෙස මාරුවෙන් මාරුවට බැලුවේය. හැග්‍රිඩ් හැරි ඔයා මායාකාරයෙක්. ඔයා හැමදේම වෙනස් කළා. ඔයා තමා ගොඩක්ම ජනප්‍රිය මායාකාරයා මායා ලෝකයේම. කාමරයේ සෑම තැනක්ම අදුරු මුළු වලින් පවා මිමිනීමක් ඇසෙන්නට විය. එම මුණුවේ වදන් කියවුනේ නොවරදින කටහඬකින්. වෝල්ඩමෝර්ට්ගේ කටහඬ. වෝල්ඩමෝර්ට් හැරි පොටර් පළවෙනි ජවනිකාව 9 වන දර්ශනය. හැරි සහ පොටර්ගේ නිවස. රිදෙන කාමරය. හැරි හදිසියෙම වේගයෙන් හුස්ම ගනිමින් එක්වරම නිදනෙන් නැගිට්ටේය. ඔහු ටිකක් වෙලා ඒ සිටි ලෙසම සිටියේය. ඔහු සංසුන් කර ගන්නට උත්සාහ කළේය. මොහොතක් ගත වූ තැන ඔහුට ඔහුගේ නළලේ තිබූ කැලැල රිදුම් දෙන්නට විය. ඔහු වටා අදුරු මායාවන් පාවෙන්නට විය. එසේ ඔහුට දැනුනි. ජිනි හැරි
මම හොදින්. ඔයා නිදා ගන්න. ජිනි ලූමෝස් මුළු කාමරය ඇගේ යෂ්ටියෙන් නිකුත් වූ අලියෙන් ආලෝකමත් විය. හැරි ඇය දෙස බලා සිටියේය. ජිනි නපුරු හීනයක්ද? හැරි ඔව්. ජිනි මොකක් ගැනද? හැරි ඩර්සිලිලා ගැන. හරි ඒ හීනේ එයාලගෙන් තමයි පටන් ගත්තේ. ඒ වුණාට අන්තිමට එක වෙනම දෙයක් වුණා. ජිනි ඔයාට නිින්ද යන්න මොනවා හරි මම දෙන්නද? හැරි නෑ මම හොදින්. ඔයා නිදා ගන්න. ජිනි ඔයා හොදින් නෙමේ වගේ පේන්නේ හැරි. හැරි කිසිවක් පැවසුවේ නැත. ඔහුගේ මුහුණින් කැළඹුණු සොරයක් පෙනුනි. හැරි මට පේන්නේ ආමොස් ඩිගරි එක්ක ලේසි වෙන එකක් නෑ. මට මගේ තරහ එක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වුණාට වැඩේ තියෙන්නේ එයා කියන කාරණාව තිත්ත වුණත් ඇත්ත. ආමොස්ට පුතා නැති වුණේ මම නිසානේ. ජිනි ඒකෙන් පේන්නේ නෑ සම්පූර්ණයෙන්ම මේක ඔයාගේ වැරද්දක් කියලා. හැරි ඉතින් මම හරි කියලා කියන්න මට කිසිම දෙයක් නෑ. මට කිසිම කෙනෙක්ට කියන්න දෙයක් නෑ. එහෙමනේ කියන්නේ. ඒක තමා වැරද්ද. ඇත්තෙන්ම. ඔහු මේ පවසන්නේ කුමක්ද? කවුරුන් ගැනද ජිනි දැනගෙන සිටියේය. ජිනි එතකොට ඒක තමා කනස්සලට හේතුව. ඇල්බස් හොග්වාට්ස් යන්න කලින් රාත්‍රියේ. ඒක නේද හේතුව? ඔයාට යන්න ඕනේ උනේ නැත්නම් ඒක කොහෙත්ම නරක රාත්‍රියක් නොවෙන්න තිබ්බා. බ්ලැන්කොට්ටුව දෙන්න උත්සාහ කරපු එක ඒක හොඳ උත්සාහයක්. හැරි ඒක හොඳට කෙරීගෙන ගියා. පස්සේ තමා මම යමක් එයාට පැවසුවා. ජිනි මට ඇහුණා. හැරි ඔයාට ඇහුණා? නමුත් ඔයා තවමත් මාත් එක්ක හොදින් කතා කරනවනේ. ජිනි මම දන්නවා වෙලාවම ඔයා ඒ සමාව ගනී කියලා. ඔයා ඉතින් ඒ දේ නෙමෙයිනේ අදහස් කළේ. සමහර විට අර්ථයක් එක්කනේ ඒක කියන්නේ නැත්තේ. අනිත් එක ඔයා යාට අවංක වෙන්න ඕන හැරි. එච්චරයි යාට ඕනේ. හැරි මම ප්‍රාර්ථනා කරනවා එයා ගොඩක් දුරට ලිලි සහ ජේම්ස් වගේ වුණා නම් කියලා. ජිනි හොඳයි ඒ වුණාට ඔය වගේ දේවල් කියන්න තරම් අවංක වෙන්න එපා. හැරි නෑ මට ඔහුගේ දෙයක් වෙනස් කරන්න බැරි වේවි ගොඩක් දුරට. නමුත් මට එයාලව තේරුම් ගන්න පුළුවන්. ජිනි ඇල්බස් වෙනස් තමයි. ඉතින් ඒක හොඳ දෙයක් නෙමේද? ඒ වගේම එයාට කියන්න පුළුවන්. ඔයා දන්නවනේ. ඔයාගේ හැරි පොටර් චරිතය ආරූඪ කරගත්තම. නමුත් එයාට ඕනේ ඔයා ආරූඪ කරගන්න හැරි පොටර් නෙමෙයි. ඔයාගේ ඇතුලේ ඉන්න කෙනාව දකින්න. හැරි ඇත්ත කියන දේ ලස්සනයි. පුදුමාකාරයි. ඒ වුණාට භයානක දේ තමා ඒවා පිළිගන්නේ භයානක ඵල විපාකත් එක්ක. ජිනි ඔහු දෙස බදුමෙන් බැලුවේය. ජිනි ඩම්බල්ඩෝර් එයා නේද ඔක කිව්වේ? ළමයෙක්ට කිව්ව පුදුම හිතෙන දෙයක්. හැරි ඔයාලා ඒ ළමයාව විශ්වාස කළ නිසා නේ ලෝකේ බේරගන්න ඒ ළමයා ජීවිතේ පාවා පරදුවට තිබ්බේ. හැරි නැවතත් අමාරුවෙන් හුස්ම ගනිමින් සිටියේය. ඔහුට ඔහුගේ අතින් නැල්ලේ කැලල ඇල්ලීමට නොහැකි තරම් විය. ඒ තරම් රිදුන් දෙන්නට විය. ජිනි හැරි මොකක්ද වෙන්නේ? හැරි හොදින් මම හොදින්. මට ඔයා වැහෙනවා. මම උත්සාහ කරන්නේ. ජිනි ඔයාගේ කැලල රිදුන් දෙනවද? හැරි නෑ නෑ මම හොදින්. දැන් අපි නිදා ගන්න බලමු. ජිනි හැරි ඔය කැලල රිදෙන්න අරන් කොච්චර කල්ද? හැරි ජිනි දෙසට හැරුණි. හෙට පිළිතුර ඔහු මුවින් පිවිසීමට පෙර මුහුණෙන් ඒ පවසා හමාරය. හැරි අවුරුදු 22ක්. පළමුවෙනි ජවනිකාව 10 වන දර්ශනය හොග්වාට්ස් එක්ස්ප්‍රස්. ඇල්බස් තුම්නිය තුලින් ඉක්මනින් ඇවිදගෙන යමින් සිටියේය. රෝස් ඇල්බස් මම ඔයාව හොයාමයි හිටියේ. ඇල්බස් මාව ඇයි? රෝස් කියන්නා කාරණාව කෙසේ ගලපා ගන්නේදයි තේරුම් ගනිමින් සිටියාය. රෝස් ඇල්බස් මේ 4 වෙනි අවුරුද්ද ආරම්භ වෙන්නේ. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් ආරම්භයක් විදියට මට ආයෙමත් අපි දෙන්නා යාළුවෝ විදියට දකින්න ඕනේ. ඇල්බස් අපි කවදාත් යාළු වෙලා හිටියේ නෑ. රෝස් හරි නරකයි. මට අවුරුදු 6 දී හොඳම යාළුවා වුණේ ඔයානේ. ඇල්බස් ඒ ඉතින් ගොඩක් කාලයකට කලින්නේ. ඔහු නැවත ඇවිද යන්නට සැරසුණේය. එක්වරම ඇය ඔහුව හිස් තුම්රිය කුටියකට ඇදගත්තේය. රෝස් ඔයාට කටකතා ඇහුණද? ප්‍රධාන අමාත්‍යාංශයේ මේ ළඟදී වැටලීමක් කරලලු. ඔයාගේ තාත්තත් නිර්භීත ලෙස ඒ රාජකාරිය පෙනීදලා තියෙනවා. ඇල්බස් ඔයා කොහොමද හැම වෙලාවෙම මේ දේවල් ගැන දැනගන්නෙත්? ඒ වගේම මම නොදැන ඉන්නෙත්. රෝස් එයාලා වටලා තියන්නේ කාගෙදරද දන්නවද? තීරණ නෝට් කියන එක මායාකාරයක් ගෙදරලු. එයාලගෙත් එක්තරා විදිහක නීතිරෝධී මානව කෘති වගයක් සහ නීතිරෝධී දේවල් තිබිලා තියෙනවා. තව එයා නීති ගොඩක් කඩ කරලාලු. හොඳම දේ තමයි එයාලා එයාව අල්ලගන්නකොට එයාලගේ නීතිරෝධී කාර්යාන්තයක් තිබිලාලු. ඒ වගේම එක්ස්තරම් වර්ගයේ වැඩි දියුණු කළ එකක්ලු. ඇල්බස් රෝස් බැලුවේ. දැන් ඔක්කොම තොරතුරු එකම තැනකට ගලා යමින් තිබුණේ. ඇල්බස් කාලයන්ත්‍රයක් තාත්තට කාලයන්ත්‍රයක් හම්බෙලාද? රෝස් මම දන්නවා. නියමයිනේ. එහෙම නේද? ඇල්බස් ඔයාට හොඳටම විශ්වාසද? රෝස් සම්පූර්ණයෙන්ම.
ඇල්බස් දැන් මම ස්කෝපියස් සොයාගන්න ඕනේ. ඔහු දුම්රිය දිගේ ඇවිදගෙන ගියේය. රෝස් ඔහු පසුපස ගියාය. ඇය තාමත් ඇයට පැවසීමට තිබූ දේ ගැන ඇය සිතමින් සිටියාය. රෝස් ඇල්බස් තීරණාත්මක ස්වරයෙන් හැරුණේ. රෝස් හරි සමහර විට ඔයාගේ අම්මා අපේ තාත්තට බකමූණෙක් එවලා ඇති. ඒ මොකුත් නිසා නෙවෙයි. ඇය ඔයා ගැන බද වෙන නිසා. ඉතින් මම හිතුවේ ඇල්බස් මට තනියම ඉන්න ඕන. රෝස් ස්කෝපියස් ඔහුගේ සුපුරුදු කුටියේ වාඩි වී සිටියේය. ඇල්බස් එයට පළමුව ඇතුළු විය. රෝස් තාමත් ඔහු පසුපසය. ස්කෝපියස් ඇල්බස් හෙලෝ රෝස් ඔයා මාර සුවදයිනේ. රෝස් මොකක් මම සුවදයි? ස්කෝපියස් නෑ මම කියන්නේ ඒක හොඳ දෙයක්. ඔයා ගාවින් නැවුම් මල්සා නැවුම් පාන් එකතු වුණාම එන සුවදක් ඔයාගෙන් එන්නේ. රෝස් ඇල්බස් මම මෙතන ඉන්නවා හරිද? ඔයාට මාව ඕන වුණොත් එහෙම. ස්කෝපියස් මම අදහස් කළේ හොඳ පාන් රසවත් පාන් ගැන. මොකක්ද අනේ පාන් වල තියෙන අවුල? රෝස් හිස දෙපසට වනිමින් එතනින් නික්ම ගියාය. ස්කෝපියස් ඇත්තටම මොකද්ද පාන් වල තියෙන අවුල? ඇල්බස් මම ඔයාව මෙතන හැමතැනම හෙව්වා. ස්කෝපියස් හරි දැන් ඔයා මාව හොයාගත්තනේ. ටාඩා මම බොහොම අමාරුවෙන් හැංගිලා හිටියේ. ඔයා දන්නවද මම උදෙන්ම කෝච්චියෙන් නගින්න ආසයි කියලා. මිනිස්සු මගේ දිහා බලනවට වොල්ඩමෝට්ගේ පුතා කියලා කෑ ගහනවට මගේ ට්‍රංක පෙට්ටිය උඩ වොල්ඩමෝට්ගේ පුතා කියලා ලියනවට ඒවා නම් කොච්චර කාලයක් ගියත් ඉවර වෙන එකක් නෑ. මේ ඒක නෙමෙයි රෝස් ඇත්තටම මට කැමති නෑ නේද? එහෙම නේද? ඇල්බස් ඔහුගේ මිතුරා දැඩිව වැළඳගත්තේය. ස්කෝපියස් මෙයින් පුදුමයට පත්විය. ස්කෝපියස් හරි මේ හලෝ අපි මීට කලින් වැදගෙන තියෙනවද? අපි වැළඳ ගන්නවද? ඇල්බස් ඔයා දන්නවද ඊයේ නම් මහා එපා කරපු දවස. ස්කෝපියස් ඇයි මොකද්ද ඔයාට උනේ? ඇල්බස් මම පස්සේ විස්තර කියන්නම්. මුලින්ම අපි මේ දුම්රියේ පැන්න ගන්න ඕනේ. දුම්රියේ නරහට ඇසෙන්නට වේ. දුම්රියේ ගමන ආරම්භ වේ. ස්කෝපියස් පරක්කු වැඩි දැන් කෝච්චිය යනවනේ. දැන් ඉතින් හොග්වර්ට්ස් තමා. ඇල්බස් එහෙනම් අපිට යන්න කෝච්චියෙන් පනින්න වෙනවා. මේ අතර ටොලිවිච් තම රසකැවිලි කරත්තයේ තල්ලු කරගෙනමින් සිටින බව ඇසෙන ටොලිවිච් රසකැවිලි මොනවද ඕනේ ළමයිනේ. ඇල්බස් ඔවුන්ගේ කුටියේ ජනේලයෙන් හැර එයින් දුම්රිය වහරට නැගීමට උත්සාහ කළේ. ස්කෝපියස් ගමන් කරන මායා කෝච්චියෙන් පනින්න. ටොලිවිච් කන්න ආසිතන පම්කින් ප්‍රෙස්ටි රස වැහෙන කොල්ඩොන් කේක්. තව ඔයාලගේ ආසම චොකලට් ගෙම්බොත් ඉන්න. ස්කෝපියස් ඇල්බස් සෙවරස් පොට ඔයාගේ ඔය ඇස්වල තියෙන පුදුමේ දනවන කාරණා මොකක්ද? ඇල්බස් පළමුවෙනි ප්‍රශ්නය. ඔයා මොනවද දන්නේ ට්‍රයිවිසා තරගාවලිය ගැන? ස්කෝපියස් ඕහෝ ප්‍රශ්නයක්. පාසල් 3 මගින් තෝරා ගන්නා විශිෂ්ටයන් 3 දෙනෙක් දුෂ්කර කාර්යයන් 3ක් සම්පූර්ණයෙන් කරන්න උත්සාහ දරනවා. ඒක කුසලානයක් වෙනුවෙන්. මොකක්ද ඒකින් නැති වැඩේ දැන්? ඇල්බස් ඔයා නම් නිකන් අතිපණ්ඩිතයෙක් වගේ. ඔයා දන්නවද ඒක? ස්කෝපියස් ඔව් අනිවාර්යෙන්ම. හිහි ඇල්බස් දෙවන ප්‍රශ්නය. දැන් ඇයි ට්‍රයිවිසා තරගාවලිය අවුරුදු 20ක් තිස්සේ පවත්වන්නේ නැත්තේ? ස්කෝපියස් අන්තිම තරගෙට ඔයාගේ තාත්තයි තව සෙඩ්රික් ඩිගරි කියලා ළමයෙකුයි සහභාගී වෙලා තියෙනවා. එයාලා එකතු වෙලා දිනන්න උත්සාහ කරලා තියෙන්නේ. නමුත් තුසරානේ පෝට්කි එකක් වෙලා තියෙනවා. ඒ වගේම එයාලා ඒකෙන් වොල්ඩමෝට් ගාවට තමයි ඇවිලා තියෙන්නේ. සෙඩ්රික් එහිදී මැරුම් කාලා තියෙනවා. ඉතින් එදායින් පස්සේ ඊටමත් ඉක්මනින් තරගාවලිය නවත්තලා තියෙනවා. ඇල්බස් හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය. සෙඩ්රික් එහෙම මැරෙන්න ඕන කෙනෙක්ද? ලේසි ප්‍රශ්නයක්. ලේසි උත්තරයක්. නෑ එහෙම වෙන්න ඕනේ නෑ. මොකද වොල්ඩමෝට් කියලා තියෙන්නේ සහායකයාව මරලා දාන්න. සහායකයාව. එයා මැරුවේ මගේ තාත්තා එක්ක හිටපු නිසා විතරයි. ඒ වගේම මගේ තාත්තට එයාව බේරගන්න බැරි වුණා. නමුත් අපිට පුළුවන් අපි වැරද්ද හරිගස්සන්න ඕනේ. අපි කලේ කාලය යන්ත්‍රයක් භාවිත කරන්න යන්නේ. අපි එයාව නැවත ගේන්න හදන්නේ. ස්කෝපියස් ඇල්බස් ඇත්තම කාරණාව තමයි මම වැඩි කාලයන්ත්‍ර වලට කැමති කෙනෙක් නෙමෙයි. ඇල්බස් ආමොස් ඩිගරි කාලයන්ත්‍රය ගැන තාත්තගෙන් අහනකොට එයා ඒක තියාගෙන ඒලියන් ප්‍රතික්ෂේප කළා. එයා තම පුතාව නැවත ගෙනීමට උත්සාහ කරන අසරණ මහලු මිනිහෙක්ට බොරු කළා. ඒ වගේම එයා එහෙම කළේ මොකද එයාට ගාණක් නැහැ. එයාට උනන්දුවක් නැහැ ඒ ගැන. ඔක්කොම අය කතා කරන්නේ තාත්තා කරපු නිර්භීත වැඩ විතරයි. ඒ වුණාට එයා අතින් යම් යම් වැරදි වෙලා තියෙනවා. සමහර විට ඒවා ලොකු වැරදි. මට ඕනේ ඒ වැරදි වලින් එකක් හරි ගස්සන්න. ඒකට අපි දෙන්නාම ඕනේ සෙඩ්රික් බේරගන්න. ස්කෝපියස් හරි මොකක් ඔයා ඔයාගේ ඔළුව ඇතුලේ හිරගෙන හිටියත් කමක් නෑ. දෙන්නාම මේකට වැඩ කරමු. ඇල්බස් මම මේක කරන්නේ ස්කෝපියස් මම මේක කළ යුතු නිසා. ඒ වගේම ඔයාත් දන්නවා මම මේක කරන්න ඕනේ කියලා. අනිත් කාරණේ තමයි ඔයා නැත්නම් මම මුළු වැඩේම අනාගන්නවා. සිකුරුයි. ඔහු කට කොනින් hina විය. ඒ මොහොතේ එක්වරම ඇල්බස් ජනේලයෙන් වහලට නැග නොපෙනී ගියේය. ස්කෝපියස්ද තම සිත දැඩි කරගෙන ජනේලයෙන් වහලට නැග නොපෙනී ගියේය. එහෙනම් මේ තමයි අපේ වීඩියෝ එකේ අවසානය.
Harry Potter and the Cursed Child Part 2 කොටසදී නැවත හමුවෙමු.